Good evening ළමයි. හරි. So ඔයාලා මම දන්නවා අපි එක සැරයක් වෙබ් කරා last Tuesday. ඒතර අද තියෙන්නේ database systems. Database systems තියෙන්නේ. So no need of introductions anymore. අපි කෙලින්ම පටන් ගමු. පටන් ගද්දී දැන් මුලින්ම මම paper එකේ structure එක කියලා දෙනවා ඔයාලට. paper එකේ structure එක කරලා ඊට පස්සේ අපි බලමු chapter wise weightage කොහොමද කියලා. ඊට පස්සේ අපි first chapter එක ගැන පටන් ගන්න කරගෙන යනවා. හරි. First of all ඔයාලට තියෙන්නේ MCQ paper එකක් විතරයි 2 hours පැය දෙකක MCQ paper එකක් තියෙනවා 40 questions and 2 hours. හරිනේ. එතකොට මේකේ අර මොකේද programming එකේ වගේ one or more answers select කරන්න බෑ. එක answer එකක් විතරයි හරියන්නේ. අනිත් ඒවා negative marking නැහැ. sorry negative marking නැහැ. එතකොට තමයි පත්‍රයේ විස්තරේ ඔයිට වඩා ඉතින් ලොකුට දෙයක් දැන් කියලා තේරුමක් නැහැ. අපි chapters කරගෙන යද්දි chapter wise බලමු කොහොමද බෙදෙන්නේ මොනවද වෙන්නේ කියලා සහ කරදරේ යනවා බලමු. හරි එලකින්. මුලින්ම අපි බලමු weightage එක කොහොමද කියලා මොනවද තියෙන chapters කොහොමද weightages කොහොමද කියලා. දැන් මේකේ දැන් programming වල තිබ්බේ කොහොමද programming වල නම් මේ පළවෙනි පාඩම HTML ඒකේ තමයි වැඩිපුරම තිබ්බේ. මුල් ටිකේ තමයි වැඩිපුරම තිබ්බේ. හැබැයි මේකේ එහෙම නැහැ. මේකේ එහෙම නැති වෙන්න හේතුව මුල්ම ටිකේ තියෙන හෙන බේසික්ස් ටිකක් තියෙන. අන්න ඒ නිසා මේ මුල්ම පාඩම් වලින් එච්චර ලොකු මේ එකක් නැහැ. පස්සේ තියෙනවා වගේ තමයි තියෙන්නේ. ඒකට බලමු. තියෙන chapters ටික ගත්තොත් එහෙම පළවෙනි එක තියෙනවා introduction to database. ඊළඟට relational data model. තුන්වෙනි එක database design process. මෙයාගේ තියෙනවා ER plus mapping කියලා කතන්දරයක් අපි එක පස්සේ බලමු. හතරවෙනි එක relational algebra. Relational algebra. ඊට පස්සේ පස්වෙනි එක SQL. හයවෙනි එක data security. හත්වෙනි එක normalization. එතකොට පාඩම් හතක් තියෙනවා. දැන් මේ පාඩම් හතෙන් අපි බලමු කොහොමද weightage එක කොහොමද කියලා මොන පාඩමෙන්ද අඩිපුර එන්නේ කියලා. හරි. weightages ටික බැලුවොත් එහෙම weightage තියෙනවා මෙයාගේ තියෙනවා 8 to 12%. ඊට පස්සේ මෙයාගේ දෙවෙනි පාඩම relational algebra ගේ relational data models ගේ තියෙනවා 15 to 20%. ඊට පස්සේ database design process එකේ තියෙනවා අර ER diagram නම් තියෙන එකේ කතන්දරයක් තියෙනවා. ඒකේ තියෙනවා 25 to 30% weight එකක්. ඊට පස්සේ relational algebra කියන එකේ තියෙනවා 10% to
15% weight එකක් ඊට පස්සේ SQ වලට ආය වැඩි 25% to 30% weight එකක් තියෙනවා data security වලට 5% to 10% weight එකක් තියෙනවා අන්තිම normalization වලට 10% to 15% weight එකක් තියෙනවා පේනවනේ සුපුරුදු කරලා පේනවා like එතකොට ළමයි දැන් මෙන්න මේක තමයි weight distribution එක මේ weight distribution එකේ බලන්න පළවෙනි පාඩමේ නැතිම කරා ප්‍රශ්න තියෙනවා නැතුව නෙමෙයි ප්‍රශ්න තියෙනවා හැබැයි අඩුයි දෙවෙනි පාඩමේ ඔන්න අපි එකක් දාමු මොකෙන්ද වැඩිම තියෙන්නේ කියලා අපිට මෙයාව දාන්න පුළුවන් මෙන්න මේ දෙන්න කවුද මෙන්න මේ දෙන්නව අපිට මාක් කරන්න පුළුවන් අපි දාමුකෝ එක කියලා එයාට දාමු එක කියලා ඒතර මෙන්න high priority ඊට පස්සේ ගන්න පුළුවන් අපිට 15% to 20% කියලා තියෙන්නේ මෙන්න මේ දෙකේ relational data model එකේ normalization කියන model එකේ තමයි ඒක මේක දෙක ගමු relational algebra and normalization ඔන්න ඔය දෙක. ඒතර අනිත් ඒවා සයන අඩුවෙන් ගන්න තියෙනවා. මොකද්ද පළවෙනි පාඩමයි හයවෙනි පාඩම. data security සහ introduction to database කියන කතන්දරය එන අඩුවෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ ඒතර high priority තියෙන්නේ අපිට මේක database design process එක කියන එක ER diagrams එනවා. ER diagrams ගැන questions එනවා අපිට අතෝ කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ normalization. දෙකම ලේසි. දෙකේම පොඩි concept එකක් තියෙනවා. එච්චරයි. අපි ඒක ගැන පස්සේ බලමු. කොහොමද කරගෙන යද්දී වල වැඩේ තේරෙනවා. ඉතින් මේකේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඒම් එක පේපර් එක කරගන්න රිවිෂන් එකක් කියලා පටන් ගන්න කරගෙන යන්න හේතුව මේ මොකද්ද මුලේ නම් ඔක්කොම A to Z ඉගෙන ගන්න එක නෙමෙයි අපේ ඉන්ටෙන්ෂන් එක. so අපිට ඕනේ මේන්ම ටික ඉගෙන ගන්න. මෙතන ප්‍රශ්නයක් තියෙනවා database වල දැන් ඔයාලා O level කරලා තිබ්බනම් A level කරලා තිබ්බනම් මේක ඉගෙන ගන්න ඕනෙත් නැහැ. මේ සම්පූර්ණයෙන් A level set එක මොනවද තියෙන්නේ A level වල මිටුලා තියෙන්නේ. එතකොට හරි කමක් නැහැ. මම ගලත් ඇතිනේ දැන් A level ඉවරලත් දැන් අවුරුදු දෙකක් ගිල්ල තියෙන්නේ. කමක් නැහැ. අපි ඉගෙන ගමු A level O level IT ඊට කලින් IT ජීවිතවල දැකලා නැති කට්ටිය මුකුත් හිතන්න එපා. ඒක ප්‍රශ්නයක් නෑ. මම ඔක්කොම තේරෙන්නේ කියලා දෙන්න ලස්සන. හරි. මුකුත් හිතන්න එපා. හරි. එතකොට මේ දෙක කීයකී දැන් ඔය කොයි දේ කොහොම තිබ්බත් අපිට මුලේ ඉඳන් ෆ්ලෝ එකක ඉන්න වෙනවා. ෆ්ලෝ එකක ඉන්න වෙන හේතුව ඇයි database එකක් හැදෙන්නේ? ඇයි මොකද database එකක්? මොකද්ද data කියන්නේ? මොකද්ද process එකක් කියන එක දැනගත්තොත් තමයි අපිට ඊටු කතාවේ ලස්සනට තේරෙන්නේ. නැත්නම් ඒක එකපාරක් දැම්මොත් එහෙම ඕක කතා කරලා නැහැ. හරි. අපි ඒ නිසා පළවෙනි පාඩමේ ඉඳන් කරගෙන එනවා. කරගෙන ආවට priority වැඩි එකට අපි importance එකක් දෙනවා වැඩි time එකක් දෙනවා වැඩි priority අඩු එකට අපි shape එක කරගෙන අපි papers කරද්දී අපිට තේරෙනවා මේ දැන් කියන්නේ කොච්චර prioritize කරත් importance එකක් දුන්නත් papers කරද්දී අපිට තේරෙන්නේ මොකද්ද වෙන්නේ. ඒතර මෙන්න මේක තමයි කතන්දරේ. ඕන screenshot එකක් ගහගන්න ලියන්න තරම් වෙලාවක් නැහැ. ඊට පස්සේ recording හම්බෙන්න නිසා recording එක බලමු. හරි කියලා ඉතින් මම එනම් මේක මකනවා. මේක මකලා මම පටන් ගන්නවා පළවෙනි පාඩම introduction to database කියලා කියන්නේ මොකද්ද database කියලා කියන්නේ මොකද්ද කියලා කියන එක introduction එකක් කියලා කියන්නේ මම කියන්නේ කවුද හරි database එකක් කියලා කියන්නේ ඔයාලා සමහර වෙලාවට දැන් මේ අපි use කරන terms නැත්නම් IT terms whatever it is terms ගොඩක් familiar නේ එහෙම familiar නැද්ද ඔයාලට හේතුව මෙහෙමයි even මට වුණත් not even IT whatever it is නම් මම ෆෝන් හරි හිතමුකෝ social media use කරනවා social media use කරද්දී අපිට lot of information හම්බෙනවා අපි එක කට්ටියත් එක්ක ගැටෙනවා එක කට්ටිය හම්බෙනවා අපි එක කට්ටියගේ thoughts කියවනවා එක කට්ටියගේ posts කියවනවා එහෙම කියවද්දී එයාලගේ ෆීල්ඩ් එකෙන් කතා කරද්දී එයාලගේ ෆීල්ඩ් එකත් එක්ක රිලේටඩ්ලි කතා කරද්දී එයාලගේ අදහස් වමාල් කරද්දී එයාලගේ මොනවද අපිට හම්බෙන්නේ එයාලගේ ටර්මොලොජිස් අපිට දැනගන්න හම්බෙනවා. ඒතකොට ඉස්සරට වඩා සාපේක්ෂව දැන් අපි දේවල් දන්නවා. ඒතකොට දැන්
සමහරලාට මේ ඩේටාබේස් සර්වර්ස් කියලා කියනවා වහින කාලට එහෙම මීම්ස් යවනවා දැකලා ඇති මේ වැඩ කරන්න බෑ සර්වර් එක ඩවුන් ඕන තරම් දැකලා තියෙනවා සර්වර් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුවට සර්වර් කියන වචනේ අහලා තියෙනවා අන්න ඒ වගේ ඩේටාබේස් කියන එකත් සමහරලාට අහලා තියෙන ඉඩ තියෙනවා හරිද හරි එතකොට අපි බලමු මොකක්ද ඩේටාබේස් එකක් කියලා කියන්නේ කියලා I'm not gonna go very deep I'll like tell what is a database first of all database එකක් කියලා කියන්නේ data වල එකතුවක් දැන් ඔයාගේ සිම්පල් එක්සාම්පල් එකක් අපේ ඉගෙන ගත්තත් මොනවා ඉගෙන ගත්තත් ඔයාලා මේ අහලා මේ පාඩම් සමානයි ෆෝන් බුක් එක what is the phone book contacts ටික කියන්නේ database එකක් තව මොනවාද තව අපේ messages ටික ගන්න පුළුවන් WhatsApp messages ගන්න පුළුවන් ඊට පස්සේ තව බැලුවොත් Telegram ගත්ත හැකි තව ඔය වගේ අපි මොකක් හරි දෙයක් සේව් කරලා තව අවශ්‍ය වෙලාවක ගන්නව නම් ඒක ඕගනයිස් වෙලා නම් තියෙන්නේ කිසිම අවුලක් නැත්නම් අන්න ඒක database එක. එතකොට ඒක manual ද computerized ද systemized ද කියන එක අදාළ නැහැ. whatever it is දැන් මා ළඟ මොකක් හරි පොතක හැම data එකක්ම තියෙනවා. ඊටම මා ළඟ මේ ස්ටුඩන්ට්ස් ළඟ රෙකෝඩ් සෙට් එක ඔක්කොම තියෙනවා. ස්ටුඩන්ට්ස් ලා එන කට්ටිය මගේ සයිට් එකට රෙජිස්ටර් වෙන කට්ටිය මගේ ක්ලාසස් වලට එන කට්ටිය මගෙන් ටියුට් කරන කට්ටිය හැම ඒ කියන්නේ හිතමු මගේ සයිට් එකට කොටිම කරනවා මගේ සයිට් එක ලොග් වෙනවා කියලා හිතමු මගේ වෙබ්සයිට් එක. ඒකට මගේ වෙබ්සයිට් එකට ලොග් වෙන කට්ටියගේ ඩීටේල්ස් ඔක්කොම මම තියෙනවා. then I have a database. simple. ඒක manual ද මාතින් ලිව්වද පොතේ ලිව්වද අදාළ නැහැ. කින්දමන්නේ කිසි දෙයක් අදාළ නැහැ. හරි. ඕක තමයි simply it's a database. ඒතකොට database එකක් කියලා කියද්දී පිට database එකකට data දාන්න පුළුවන් වෙන්න ඕනේ. data insert කරන්න පුළුවන් වෙන්න ඕනේ. සහ database එකකින් data retrieve කරන්න පුළුවන් වෙන්න ඕනේ. දාපු data බලන්න පුළුවන් වෙන්න බෑ නිකන් දැම්මා නිකන් ලෙදට මේ අර ගලක් දැම්මා වගේ ආයෙත් හොයන්න කොහෙවත් නැහැ. මේ ලිඳේ ඉන්න ඕනේ ගල හොයන්න. එතකොට එහෙම නෙමෙයි අපිට දාලා ආයෙ ගන්න පුළුවන් වෙන්න ඕනේ අවශ්‍ය වෙලාවට සහ අවශ්‍ය විදිහට මොකද්ද වෙන්නේ කින්ද මන්න කරන්න. ඉතින් අපි මේ අද දවස් ඇතුළත මම පුළුවන් වෙයි ඒක කියලා දෙන්න. හරි. දැන් database එක කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වනේ. database එකක් කියලා කිව්වට database එක හැදෙන්න මූල බීජය database එකක් නෙමෙයි. අපි එතනට එන්න නම් මුලේ ඉඳන් simply ඔයාලා මීට කලින් IT ඉගෙනගෙන තියෙනවා නම් හැමදාම අහන බණේ මුලේ ඉඳන් පටන් ගමු data. හරිද? data දත්ත data කියලා කියන්නේ මොනවාද? එතන ලියමු. data කියලා කියන්නේ මේ මොනවාද මේ ඔයාලා මේකට දාන්න data මොන wifi එකට නැත්නම් wifi එකට දාන්න නැහැනේ අපිට ලැබෙන data අපි ඒකටත් කියන data කියලානේ ෆෝන් එකට දාන ඉන්ටර්නෙට් අපි ඔය ඉන්ටර්නෙට් යන්න යූස් කරන අපිට ලැබෙන capacity of what again data අපි කියන්නේ data කියලා. ඒ data නෙමෙයි. ඒක වෙනම කතන්දරයක්. ඒක අමතක කරලා දාන්න. ඒක දැනට මෙතනට එපා. ඒකේ වෙනස්කම් මොනවද? ඒක ඇයි එහෙම ඇයි data කියන්නේ මේකට data කියලා ඒක අපි ඊපස්සේ කතා කරමු. දැන් කියන්නේ කිව්වොත් කතන්දරේ වෙන පැත්තකට යනවා. ඒ නිසා අපි දැන් බලමු මේ මොනවද මේ කවුද මෙයාට ඇයි මෙහෙම data කියන්නේ කියලා. data කියලා කියන්නේ දත්තයක්. නැත්නම් දත්ත කොහොමද ඇයි දත්ත වෙන්නේ? දත්ත මෙහෙමයි. දත්ත කියලා කියන්නේ කිසිම තේරුමක් නැති. දැන් මම හිතමු මට කවුරු හරි දානවා chat එකට දැන් මොකද්ද? ඒ කියලා. ඌ වෙන මොකක් හරි ක්ලාස් එකකට යන්න ඕන එකෙක් මගේ එකට join වෙලා මේ වෙන මොකක් හරි සීයකින් හරි ඌ පාස් මොන මොකලක් වුණත් දන්නේ නැහැ. එක්ක වෙන එකට join වෙලා මගේ එකට මාරුලා join වෙලා මේ ඒ කියලා එකපාරම reply කරනවා. දැන් මට ඒක තේරෙනවද? මට තේරෙන්නේ නැහැ. හරි ඌ අඩු ගානේ අපි හිතමුකෝ සම්බන්ධයක් නැතුව කියනවා මේ මොකද්ද? උදාහරණයක් කියන්න. මම ඔලෙව් කරද්දී දැන් ඔලෙව් කරද්දී මගේ යාළුවෙක් හිටියා මගේ හොඳ දන්නවා යාළුවෙක් හිටියා මේ සයින්ස් ක්ලාස් එකේ අපි සයින්ස් ක්ලාස් එකේදී සයින්ස් මේ පේපර් එකක් දීලා තිබ්බේ සයින්ස් මමයි ඌ එහා පැත්තේ මේ ළඟ හිටියේ පේපර් එක කරලා මේ සර් දැන් ඇවිල්ලා අහනවා කොහොමද පේපර් එක ලේසියිද මූ පැනපු ගමන් ගියපි මේ තාත්තා ජපන් ගියා සර්
දැන් සර්ට වැඩක් තියෙනවා තාත්තා ජපන් ගියාද නැද්ද කියන එකට කියා ගන්න ඕන නම් ජපන් ගියා කියන එක වෙන වරන්දර. දැන් එතන මොකක්ද උනේ? ඒ ජපන් ගියා කියනවා. ඒක තාත්තා ජපන් ගියා කියන එක ඇත්ත වශයෙන්ම කියනවා නම් ඉන්ෆර්මේෂන් එකක් නේ. තේරුමක් තියෙන දෙයක් නේ. තාත්තා හරි ඔගේ තාත්තා ජපන් ගියා. දැන් ඒ සර්ට එක අදාළද? ඒ සර්ට එක අදාළ නැහැ. ඒ සර්ට එක දත්තයක්. මට වඩා නැහැ. ඔගේ තාත්තා ජපන් ගියා මට මොකද? අන්න ඒ වගේ සීටක්. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් දත්තයක් කියලා හඳුන්වන්නේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් දත්තයක් කියලා හඳුන්වන්නේ මේ නමක් නැත්තම් අකුණ මෙහෙම කියන්නම්කො. අපි සාමාන්‍යයෙන් දත්තයක් කියලා හැමදාම ඉගෙන ගන්නේ මෙහෙම හිතමු. ළමයි ඉන්නවා මෙහෙම. අපි උදාහරණයකට ගමු. අපි ගමු එම්මා. මෙයාලා දන්නා නම් දන්නවා ඉතින්. හරිද? ඊට පස්සේ MS ඔන්න ඔහම ළමයි ටිකක් ඉන්නවා කියලා හිතන්නකෝ. ළමයි නන් නෙවෙයි, කමන්නේ. ළමයි ටිකක් ඉන්නවා කියලා හිතන්න. දැන් මෙයාලගේ මෙහෙම නම් ටිකක් තියෙනවා. මට මේක වැඩක් තියෙනවද? මේක දැක්කම මොකද්ද කියලා මට තේරෙනවා. වෙනම කතාන්තරයක්. වැඩ තේරුණාට මට මොකක් හරි තේරුම් මට වැඩක් තියෙනවද කියන්නේ ඔය සමහර උන් යාළුවෝ ඇවිල්ලා මොකක් හරි කතාවක් කියනවා. අඩෝ මේක මෙහෙම. මට කියනවා මට වැඩක් නැහැ. මට පහන්ද මට වැඩක් නැහැ. අනේ වගේ සීන් එකක් තියෙන්නේ. එතකොට මේ ඒක දත්තයක්. තේරුමක් නැහැ. මට වැඩක් නැහැ. අන්න එහෙම සිම්ප්ලි කියනවා නම් දත්තයක් කියලා කියන්නේ කිසිම තේරුමක් නැති රෝ ඩේටා රෝ ෆැක්ට්ස් වලට අපි කියනවා දත්තයක් කියලා. ඒක ඩිපෙන්ඩ්ස්. හරිද? දැන් ඊළඟට ඉන්ෆර්මේෂන්ස් උත් කියලා මම කියලා දෙන්නම්. හරි. අපි ඒකත් යන්කෝ. දැන් මෙන්න මෙහෙම තියෙන දත්ත දත්ත මොකද වෙන්නේ? ප්‍රොසෙස් වෙනවා. මේක මැකුවන්. මේක මකන්න නැතුව තමයි කරන්නේ. අපි ආයෙ පාරක් ලියමු. සම්මැරින් මනසක නම මත. හරි කමන්නේ. ඊළඟට මෙන්න මෙහෙම. ඔන්න ඔහොම අපි හිතමු සෙට් එකක් ඉන්නවා කියලා. කවුද කියලා දන්නවනේ. ඊට පස්සේ මෙහා පැත්තෙන් තියෙනවා percentages ටිකක්. මෙන්න මෙහෙම. අපිට කියන්න පුළුවන් without any controversies අපිට කියන්න පුළුවන් like this. මෙහෙම අපි data ටිකක් දාලා තියමු. හරි. මෙන්න මෙහෙම ටිකක් කියනවා. දැන් මෙහෙම තියෙද්දී ඔයාට තේරෙන්නේ නැහැ. ඔයා හිතන එක නෙමෙයි මම මෙතන කියන්නේ. දැන් ඔයාට මේ තිබ්බහම සම්මාලාට හිතන නැති මේ ඔයා හිතන දේ මම දන්නවා. හැබැයි ඔයා හිතන දේ මම හිතනවා. මම කියන්න යන්නේ ඒක නෙමෙයි. මම හිතුවෙත් ඒක. හැබැයි කියන්න යන්නේ ඒක නෙමෙයි. දැන් මෙන්න මෙහෙම තියෙනවා. අපි මෙහෙම කිසිම තේරුමක් නැහැ. දැන් මේක මට දන්නේ නැහැ. සර් මේක ලිව්වා. මේක මට අදාළ නැහැ. අන්න ඒව දත්ත. සිම්පල්. ඊළඟට මේ දත්ත ටික අපි කරන වැඩේ මෙයාලව අපි කරමු. මෙයාලව අපි ප්‍රොසෙස් කරනවා. ප්‍රොසෙස් කරනවා කියලා කියන්නේ සිම්පල්. ඔයාලා අහලා තියෙනවද processed foods කියලා? processed foods. දැන් කෑම පරිප්පු තියෙනවනේ ගෙදර. පරිප්පු වල නිකන් කටේ දාගෙන කනවා බඩගින්න උනන කියලා නෑනේ. පාන් මැද්දේ පරිප්පු මෙහෙම ඉහලා කන්නේ නෑනේ. පරිප්පු ඉහලා කන. පරිප්පු ඇට පිටින් තිබ්බාම වැඩන්නේ නෑ. අන්න ඒ වගේ තමයි data නිකන් තිබ්බම වට වැඩන්නේ නෑ. එයා process කරනවා. උයන්න ඕනේ. හදන්න ඕනේ. මොකක් හරි මගුලක් කරන්න ඕනේ. කරාම මට අන්තිමට එනවා ඉන්ෆර්මේෂන් කියලා දෙයක්. මොකක් හරි ඉන්ෆර්මේෂන් එකක්. දැන් මෙහෙම හිතමු. දැන් සමහර වෙලාවට ඒක උනා උදාහරණ වැඩි. data ටික process වුණාම informations ලැබෙනවා. දැන් මෙතන ගත්තොත් එහෙම මම කිව්වොත් මේ ඉන්නේ අපේ රට පාලනය කරපු සහ පාලනය කරන ප්‍රෙසිඩන්ට්ස්ලා සෙට් එක.
නායකයෝ කියලා කියමු. නායක whatever it is presidents set එක. ඒතර මම මෙතන ලියනවා මේ ඉන්නේ presidents ලා. මේ පැත්තේ මම ලියනවා අපිට මේ percentage එක ගන්න පුළුවන් කොච්චර percentage එකකින් කොච්චර ප්‍රතිශතයකින් එයාලා ලංකාව දියුණු කරන්න දායක වුණාද? එහෙම නැත්නම් මෙයාලා පාලනය කරද්දී ලංකාව මේ මෙච්චර ප්‍රතිශතයකින් දියුණු වුණාද කියලා. So අපි මෙහෙම දාමුකෝ. development කියලා. development down country development. country development. දැන් අපිට කියන්න පුළුවන් මෙතුමා 90ක් විතර දැන් ඒක ත්‍යාග කරලා පෙන්නන්නත් ඕන. 90ක් විතර දිනු කරා. මොනවා වුණත් කරා මනුස්සයා වැඩක්. හරිද? මෛත්‍රීපාල මහත්තයා මේ ඉලි ගහලා මට අන්තිමට හිර යනට සෙට් වෙයි දන්නේ කමන්නේ. බලලා පාඩු ඉන්න ඕනේ. මේ මොකද්ද? මෙතුමාගේ අපි දාමුකෝ මම නම් ලොකු දායකත්වයක් දැක්කේ නැති නිසා මෙච්චරක් කියලා දාමු. ඊතර විශ්ලි ගන්න බය වුණා. මේ ඊට පස්සේ කොහොමද මෙයාට අපි දාමු 20ක් විතර. මේ මගේ මතය හරිද? මම කියන්නේ මේ මම අපි දේශපාලන ගැන කතා නොකරමු. කොහොම හරි මම නිකන් මේ උදාහරණයක් ගත්තා එච්චරයි. So no violence, violation no violence, no nothing, no controversies, just for educational purposes. හරි. එළකිරි. දැන් මේක දැක්කහම ඔයාලට තේරෙනවා පොඩ්ඩක් ඉන්න පුතා කැමරා එකට කියලා වුණා. විනාඩි 5ක් ඉන්න. විනාඩි 5ක් ඉන්න ඕනේ දෙකක් විතර ඉන්න. හරි. පේනව නේද මම මේ බෝඩ් එක පේනව නේද? පේනවා කියලා හිතනවා. අහමු අපි. පේනව නේද? මා පේනවද? මැසේජ් එකකට ස්තුතියි. මේ හරි. එතකොට මෙන්න මේකයි කතාව. දැන් මේක දැක්කහම අපිට ඉන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. හරිද? ඉන්ෆර්මේෂන් එකක් තමයි දැන් වැඩි බයිලා කියුව ඇති වුනහම නිකන් තිබ්බොත් එහෙම data process වුනහම ඉන්ෆර්මේෂන්. එච්චරයි කතන්දරේ. දැන් ඕකේ සමහර වෙලාවට ඉස්කෝලේ මොකද කරන්නේ? ඉස්කෝලේ කාලේදී මොකද කරන්නේ? ගෙන්නලා ප්‍රසන්ටේෂන් එහෙම දාලා කී දෙනෙක් පාස් වුණාද? කී දෙනෙක් ෆේල් වුණාද? මේ කට්ටිය මොකද කරේ? සමහර කට්ටියට ඒක සෙට් වෙනවා. සමහර උන්ට සෙට් වෙන්නේ නැහැ. ඌ මොනවා කරා මට මොකද මම නිදා ගන්න. අතන මම ගිහිල්ලා මේන් හෝල් එක කරනවා AC එක තියනවා මම නිදි. දැනුත්. හරිද? මම ගිහින් කරන වැඩේ මම නිදා ගන්න. ස්ටාෆ් මීටින් වල මම නිදා ගන්න. එතකොට මේ අන්න ඒක තමයි මම කලින් කිව්වේ. සමහර data දැන් මගේ මේ හිතමු මගේ බර්ත්ඩේ කියලා. මම මගේ බර්ත්ඩේ එක දවසක් තියෙනනේ කවදාද දවසක්. අන්න ඒ දවස මට
සහ මගේ පවුලේ කට්ටියට ඒක ඉන්ෆර්මේෂන් එක ගන්න. මේ මිනිස්සුන්ට ඒ දවස ආපුවම හරි ඒ දවස මතක් වුණාම හරි මට විශ් කරනවා. හැබැයි මගේ බර්ත්ඩේ එක දැන් අලුගිර මනුස්සයට වැඩක් තියෙනවද නැහැ. අලුගිර මනුස්සයට වැඩකුත් නැහැ. මට අදාළ නැති කට්ටියට මගේ බර්ත්ඩේ එක වැඩක් නැහැ. අන්න ඒ වගේ මෙන්න මේවත් සමහර data තියෙනවා data එක වැදගත් කියලා හිත කට්ටියට ඒක ඉන්ෆර්මේෂන් එකක්. sorry මේ ඉන්ෆර්මේෂන් එකක් කියලා වැදගත් වෙන කට්ටිය මේ කතන්දරේ ඕනි නැහැ ඔයාලට. මම දන්නවා මේ කියන කතන්දරෙන් සමහර ගැටේ වැටෙනවා මොලේට කියලා. හැබැයි නිකන් දැනුම පිණිස. හරිද? සමහර දේවල් තියෙනවා සමහර කට්ටිය data මට data වෙන එකක් ඔයාලට ඉන්ෆර්මේෂන් එකක් වෙන්න පුළුවන්. ඔයාලට ඉන්ෆර්මේෂන් එකක් ඔයාලට data වෙන එකක් මට ඉන්ෆර්මේෂන් එකක් වෙන්න පුළුවන්. ඕක නිකන් මේක නිකන් කතන්දරයක් වගේ සීන් එකක්. ඔබ පේපර් එකට අහන්නේ මේවා දැනගැනීම පිණිස පමණයි. හරි ලැකි. ඊළඟට මේ ඇති data සහ ඉන්ෆර්මේෂන් ගැන ඊළඟට අපි යමු ඊළඟට අපිට තියෙනවා හරි ඊළඟට අපිට තියෙනවා database එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක. දැන් data information කියන කතන්දරේ කිව්වා. දැන් data information පැත්තකින් තියලා database එකක් කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම database එකක් කියලා කියන්නේ එකිනෙකට related data. එකිනෙකට related. එකිනෙකට සම්බන්ධ එකිනෙකට අදාළ වෙන දත්ත සෙට් එකක් අපි කියනවා තව logically related data තාර්කිකව සම්බන්ධ වෙන දත්ත එක තැනක ස්ටෝර් කරලා තියෙනවට අපි කියනවා database එකක් කියලා. දැන් මෙහෙම හිතන්නකො. අපි ගත්තොත් එහෙම අපි ආයවත් contact list එක. දැන් contact list එකේ තියෙන්නේ මොනවද? හැමෝගෙම නමුයි phone numbers, emails, birthdays විස්තර තියෙනවා. අපි එච්චර ඕක මේ අමාරු කරගන්නේ නැතුව will make it simple. will අපි හිතමු ළමයි phone number එකයි තියෙන්නේ. දැන් ළමයි phone number එකයි තියෙනවා කියද්දි related නේ ඒක. එකිනෙකට සම්බන්ධයි නේ. කියන්නේ phone numbers එකිනෙකට සම්බන්ධයි කියන්නේ උගේ phone number එක මගේ නම් phone එක සම්බන්ධයි කියන එක නෙමෙයි. මීන් කරන්නේ එක වගේ දත්ත. දැන් මම ගිහිල්ලා contacts වල මේ මොකද්ද සේව් කරන්න යන්නේ ඌ මට දෙන්න තියෙන ණය ප්‍රමාණය. උහුම් මම දැන් මගේ මට මොකක් හරි ණයයි නම් මම ගිහිල්ලා ඌ මෙච්චර මට දෙන්න කියලා මම contact එකේ දාන්නේ. මම මේක දාන්නේ notepad එකේ. අන්න ඒ වගේ එකිනෙකට සම්බන්ධ දත්ත තාර්කිකව සම්බන්ධ වෙන්න ඕනේ. තර්කානුකූලව සම්බන්ධ වෙන්න ඕනේ. කියන්නේ ෆෝන් නම්බර් එකක් කියලා දැන් හරි මේ හිතන්න තව සීන් එකක්. මට ෆෝන් නම්බර් එකක් කියලා තව දාන්න පුළුවන් මේ account number එක. account number මම සේව් කරගෙන ඉන්න account number එක pin number එක හැම එකක්ම මම contacts වල තමයි සේව් කරලා තියෙන්නේ. වෙනව කරන්නද? හැබැයි ෆෝන් නම්බර් එකක් දාන්න එක හදලා තියෙන database එක. අන්න ඒ වගේ එකිනෙකට සම්බන්ධ data සේව් කරලා නැත්නම් ස්ටෝර් කරලා තියෙන ප්ලේස් එකක් තමයි database එක කියලා කියන්නේ. අපි ඕක definition එකක් කියනවා. A database is a shared collection of logically related data designed to meet the information needs of an organization. මොකක්ද කියන්නේ? A database is a shared collection of data. Shared collection of data. දැන් contacts කතන්දරේ අමතක කරනවා. shared collection of data කියලා කියන්නේ collection of data. ඒක වලට තේරෙනවනේ. අපි හිතමු මෙහෙම. දැන් මෙන්න මෙයාම. මේක දැන් කැතයි. data කියන කතන්දරේ විතරක් තියාගෙන අපි හිතමු මේ තියෙන්නේ collection of data data set එකක් එහෙම නැත්නම් data pool එකක් කියලා කියනවා. අපි හිතමු මේ collection of data වල එකතුවක් දත්ත එකතුවක් දත්ත සමුදාය collection of data
shared collection of data. shared කියලා කියන්නේ මෙයාව ගොඩාක් තැන් වලට share කරගන්න පුළුවන්. දැන් contact list එක අමතක කරන්න කියලා කිව්වොත් ඕනකොට තමයි. ආයෙ contact list එක ඔයාලත් එක්ක share කරගන්න නැහැ. හැබැයි අපි කම්පැනි එකකට ආපුවාම database එකක් ගැන කතා කරද්දී අපිට ඒ database එක share කරගන්න වෙනවා. database එක share කරන්න තමයි හදන්නේ. ඒක තමයි purpose එක. ඊළඟට logically related data. දැන් හිතන්න කම්පැනි එකක database එකක අපි හිතමු මෙහෙම ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඕනම ඕගනයිසේෂන් එකක හරි ඕනම තැනක ඉස්සර මොකද කරේ ඔයාලා කියන්නේ සාමාන්‍යයෙන් වැඩට යන්න තැන නම ලියලා සංග්‍රහ even in universities එතකොට දැන් තියෙන්නේ කොහොමද fingerprint machine එක දැන් fingerprint machine එකේ තියෙන්නේ කොහොමද මම fingerprint එක ගිහිල්ලා fingerprint එක thumb එක fingerprint fingerprint එක තිබ්බහම මොකද්ද වෙන්නේ මගේ fingerprint එකක් recognize කරගෙන දැන් මේක අපි හිතමු data මේ table එක කියලා මේක තමයි table එක මේක අපිට පේන්නේ නැහැ අතන දින machine එකේ මට මොකුත් පේන්නේ නැහැ නේ මම ගිහලා fingerprint එක තියෙනවා මං එනවා එච්චරයි ඕ thank you කියලා කියනවා මම යනවා මෙතන මම මෙච්චර ලොකක් ඕනෙත් නැහැ මං fingerprint එක තිබ්බහම database එක update වෙනවා කොහොමද දන්නවද මගේ employee ID එක employee ID එක ඊට පස්සේ time එක හරිද දැන් time එකේ තව ප්‍රශ්නයක් තියෙනවා දැන් ආපු වෙලාව යන වෙලාව දෙකම ඕනේ එහෙනම් තව column එකක් ඕන මේකට අපි කියන්නේ column එකක් කියලා මෙන්න මෙහෙම ගහන එකට අපි කියනවා column එකක් මේ පැත්තට තියෙනවා නම් column එකක් ගෙදර column තියෙනව නේද සාදෙන් ආව බලන්න column තියෙනවා මෙහෙම තියෙනවා columns හරහට තියෙනවා මේ පැත්තට තියෙනවා sorry කෙලින් තියෙනවා columns හරහට තියෙනවා අපි කියනවා rows කියලායි මම කියලා දෙන්නම් දැන් මෙතනට ඕනේ නැහැ අපි මෙතනට දාමු in time සහ out time කියලා ගැලපෙන්නේ නැහැ කමක් නැහැ දැනට මතක් වුණේ ඕක in time out time හරිද පේන්නේ නැහැ නේද nice ලොකුට ලියන්න ඕනේ හරි පොඩ්ඩක් පේනවා sheet එතකොට මේ මොකද මම කිව්වේ logically related data logically related relate වෙන්නේ කොහොමද දැන් මෙන්න මෙතනට හිතන්න දැන් මේක මැනේජ්මන්ට් එකේ නැත්නම් HR එකේ කට්ටියට මැනේජ්මන්ට් එකේ කට්ටියට මේක ඇක්සස් කරන්න පුළුවන් ඒක නා මම ෆින්ගර්ප්‍රින්ට් එක තිබ්බා මට පේන්නේ නැති වුණාට මේක පේනවා මේ ළමයි ස්ටක් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් මොකක්ද ඉෂුව එකක් තියෙනවා නම් පොඩ්ඩක් මට කියන්න හරි එතකොට මේ එයාලට ඇක්සස් කරන්න පුළුවන් දැන් හිතන්නකො මේක HR එකට ඇක්සස් එක තියෙනවා කියලා කොහොමද ඇක්සස් එක තියෙනවා එයාලා HR එකේ ඉන්න මිනිස්සයා මේ උදේ කිරිබත් කාලා ගිහිල්ලා මොකද කරන්නේ පොර හෙට සැලරි දාන්න ඕන නම් සැලරි එක හදලා සැලරි කියන ටේබල් එකේ අප්ඩේට් කරන්නේ නැතුව මෙන්න මෙතනට ගිහලා අප්ඩේට් කරනවා එහෙම කරන්න බෑනේ රිලේටඩ් නැහැනේ රිලේට් වෙලා නැහැනේ මෙයාට මෙතන තියෙන්නේ ටයිම් එකක් සම්බන්ධයෙන් කතන්දරයක් නම් මගේ සැලරි මොකටද මෙතනට එන්නේ දැන් හරි මගේ එම්ප්ලොයි ID එක මෙතන තියෙනවා තමයි සැලරි එකෙත් එහෙම තමයි සැලරි ටේබල් එක අපි හිතමු සැලරි ටේබල් එක වෙනම එකක් තියෙනවා සැලරි ටේබල් එක කියලා වෙනම එකක් තියෙනවා නම් මෙහෙම ගමු මෙහෙම තියෙනවා නම් සැලරි ටේබල් එක මේක ID නම් එම්ප්ලොයි ID එක නම් ස්ටාෆ් ID කියලා කියනවා අපි එම්ප්ලොයි ID එක නම් මේ තියෙන්නේ සැලරි එක නම් මේකේ තව කොලම්ස් එන්න පුළුවන් සැලරි එක හැදෙන්නේ කොහොමද බේසික්ස් මොනවද ඇලවන්ස් කොහොමද නම් අපි දැනට සිම්ප්ලි ගමු මේක නම් ඒ ටේබල් එක මම මෙතන එම්ප්ලොයි ID තිබ්බ පළියට සහ මෙතන එම්ප්ලොයි ID තිබ්බ පළියට ඌ ගිහලා සැලරි එක මගේ මේ මොකක්ද ඇටෙන්ඩන්ස් එකේ දැම්මොත් එහෙම මඤ්ඤමක් වෙනවා ඒවා ලිමිට් කරන්න පුළුවන් ඒවා කියන්නේ ලිමිට් කරන අපි data types use කරනවා කරන්න තියෙනවා අන්න ඒක තමයි මම කියන්නේ ටේබල් එකකට දාන්න ඕනේ එකිනෙකට රිලේට් වෙන data අන්න එහෙම තිබුණොත් තමා එයාට අපි කියන්නේ database එකක් කියලා හරි නේද එතකොට set of shared and logically related data again logically related data designed to meet the information needs of an organization designed to meet the informational needs of an organization මොකක්ද organization එකේ informational need එක simple දැන් මම ඇඳා නැක්කුවා ඒ කමන්නේ මම ආයි කියලා දෙන්නම් අර දෙකම ගැලපෙනවා ඒ ටේබල් දෙකම ඕනේ ආය අඳින්නම් අපි මෙහෙම කරමුකෝ මෙතන අඳිමු
තනන්දිමු මෙතන දාන්න මුලින්ම අපි මේකට කියමු සහ තව ටේබල් එකක් තියෙනවා මෙන්න මේ අපි මෙයාට කියමු punch time table එක ඇයි මෙතන විතර අන්ඩර්ස්කෝර් එකක් දාලා මෙතන දැම්මේ නැත්තේ මම ඒක කියලා දෙනවා පස්සේ දැන් නෑ ඔය අපිට තාම ඊළඟට මෙතන තමයි දානවා salary table හරිද දැන් මෙතන තියෙනවා මගේ employee ID එක මම කීයටද ආවේ උදේ යන්නේ out උනේ කීයද මෙතන තියෙනවා employee ID එක මෙතන තියෙනවා මගේ salary එකේ මෙතන ලොකෝට දීලා තියෙන්නේ වැඩි හිතන්න එපා නමයි හරිද සමහර ඒවා මම එක එක ඔළුව තියාගෙන අඳින්නේ සීන් එක මෙහෙමයි දැන් හරි අපි ඒක කතා කරමු අපි ඉතර ඕනේ කොහමද මෙතන මෙහෙම තියෙනවා හරිද මෙහෙම තියෙනවා දැන් කිව්වනේ to meet organization කියලා මොකක්ද informational need of organization එක මෙන්න මේක අපි හිතමු organization එකේ rule එකක් තියෙනවා කියලා organization එකේ rule එකක් තියෙනවා කියලා හිතමු මේ අපි හිතමු උදේ working hours තියෙන්නේ 9 to 5 කියලා 9 to 5 තමයි working hours 9 to 5 වෙනකන් තියෙන working hours වල සමහර තැන්වල දිනවා මෙහෙම ඔයා විනාඩියක් පරක් වුණොත් ෆිංගර් එක පංච් මොකද්ද ගන්න පුළුවන් ෆිංගර් එක තියන්න එහෙම නැත්නම් ඔයා ඇතුළට යන්න විනාඩියක් පරක් වුණොත් එහෙම මේ ඔයාගේ සැලරි එකෙන් අඩු කරනවා රුපියලක් රුපියල් 100ක් ඩිපෙන්ඩ්ස් හරිද රුපියල් 100ක් නම් සාමාන්‍ය කරන එකක් නැති වෙයි හිතනවා රුපියලක් වගේ කියලා හිතමු ඒතර පරක් වෙන විනාඩි ගන්න මෙන්න මේක ඩිටෙක්ට් කරනවා ඊළඟට දැන් සමහරලාට අවේල ෆ්‍රී තවත් සමහරලාට ලන්ච් අවර්ස් දෙනවා දැන් ලන්ච් අවර්ස් අපි හිතමු ලන්ච් අවර්ස් දීලා තියෙනවා කියලා ලන්ච් අවර් එක 12 to 1 hour break එකක් තියෙනවා ඒ break එකේ ඔයාලා එක්ක සමහරලාට වේලවස් නෙමෙයි 11:55ට ගිහිල්ලා ඊට පස්සේ 1:10 වෙද්දී එන්නේ ඔන්න ඔහොම පොඩි ටයිමින්ග්ස් ඔක්කොටම යාලා ඩිලේ වෙන ටයිමින්ග්ස් හැම එකකටම යාලා charge කරනවා කියලා charge කරනවා means they deducting it from the salary simple then deduct කරන්න නම් ඕනේ නේද data දැන් information එකක් ඕනේ නේ අන්න ඒ information එක ගන්න මෙතන ඔන්න ඕකට තමයි කියන්නේ organization එකට මොකද salary එක තව table එකක information එකකට වෙන්නත් පුළුවන් සමහරවල් මේ හිතමු තවත් තියෙනවා කියලා අපි හිතමු leave table නිවාඩු ගන්න table එක බලනවා මේක නිවාඩු අරගෙන වැඩි මම අයින් කළා තීරණයක් ගන්න ඕගනයිසේෂන් එකකට තීරණයක් ගන්න ඩිසිෂන් එකක් ගන්න අපිට අදාළ ටේබල්ස් වලින් ඉන්ෆර්මේෂන් ෂෝ එතකොට ඒකට රිලේටඩ් දේවල් තියෙනවා දැන් මෙතන ගිහලා සැලරි එකක් ගහුවොත් මුට වැඩක් නැහැ මොනවද දෙන්නද මේ ඉන් අවුට් කරනවාද සැලරි ගහනවා තේරුම් ගන්න අන්න එතකොට රිලේටඩ් ලොජිකලි රිලේටඩ් data තියෙන තැනක් වෙන්න ඕනේ එයාව යූස් කරන්න අපි එයාව යූස් කරගෙන ඕගනයිසේෂන් එකට ඉන්ෆර්මේෂන්ස් අරගෙන මේකේ end of the day meaning එක මොකක්ද අපි ඒකෙන් decision එකක් ගන්නවා කියන්නේ decision එකක් ගන්න database එකක් ඕනේ අන්න ඒක තමයි කතන්දරේ එතකොට දැන් database එකක් කියලා කියන්නේ මෙන්න මේකට තව තියෙනවා ඉවර නෑ හරිද database එක කියන කතන්දරේ ඉවරයි database එක ඔයාලට තේරුණා නම් හරි
අපි ඊළඟට බලමු මෙන්න මෙහෙම data කියන එක තාම නැහැනේ database කතන්දරේ හරි. ඒතර අපි දැනට බැලුවා data කියන්නේ මොකද්ද? information එකක් හැදෙන්නේ කොහොමද? data information අතර වෙනස මොකද්ද? මේ සහ ඊළඟට අපි කතා කරනවා මෙන්න මේ data කියන එක අයින් කරමු. ඊළඟට අපි කතා කරනවා DBMS ගැන. DBMS කියද්දි ළමයි හරියට කියන්න ඕනේ. වැරදිට කතා කරන්නේ නැහැ. හරිද? DBMS මොකද්ද DBMS කියලා කියන්නේ? DBMS එකක් කියලා කියන්නේ database management system එකක්. දැන් database management system එකක්. මොකද්ද database management system එකක් කියලා කියන්නේ? ඔයාලා දන්නවා database එකක් කියන්නේ මොකක්ද කියලා. හරිද? දැන් database එකක් ගැන මම ඔයාලට කියලා දුන්නා. data වල එකතුවක් මොන dataද? logically related data වල එකතුවක්. මොකටද? organization එකකට informations ගන්න. informations අරගෙන end of the day they'll take some decisions. okay? මෙයාලා manage කරන්න. ඇයි manage කරන්නේ? manage කරන්න ඕනේ. manage කරේ නැත්නම් උන් අයාලේ. හරි. manage කරනවා කියලා කියද්දී අපිට ගන්න පුළුවන් මෙන්න මිනිත් මේ manage කරනවා කියලා කියන්නේ මේ database එකට data දාන්න ඕනේ. එකන් දිලා කියන්නේ data දාන්න මේ database එක හදාගත්තා වගේ නෙමෙයි. database එකට data දාන්න ඕනේ. දැම්ම data ආයෙ ගන්න ඕනේ. ආයෙ බලන්න ඕනේ. තමනක්. data delete කරන්න පුළුවන් වෙන්න ඕනේ. තියෙන data update කරන්න පුළුවන් වෙන්න ඕනේ. තව අපි තව කියනවා data access හැමෝටම දෙන්නෙත් නැහැ. අන්න ඔහොම කතන්දර සෙට් එකක් තියෙනවා. එතකොට මෙන්න මෙහෙම අර database එකේ වෙන දේවල් සහ කරන්න පුළුවන් දේවල් සහ කරන්න තියෙන දේවල් manage කරන්නේ database management system එකකින්. දැන් database management system එකකින් මුලින්ම කරන වැඩ ටික මොනවද කියලා බැලුවොත් එහෙම අපි ගමු මේ සෙට් එක. මේ database management system එකකට පුළුවන් database create කරන්න අපි db කියලා create databases store data කියන්නේ insert කරන්න පුළුවන් retrieve data ඒ store කරපු එක නැවත ගන්න මොකද ගන්නවා කියන්නේ බලන්න store කරපු එක බලන්න update කරන්න පුළුවන් update data ඊළඟට delete කරන්න පුළුවන් delete data ජයකොඩි ඊට පස්සේ control access to data දැන් මේ control access ගැන අපිට පස්සේ කතා කරන්න තියෙනවා මෙතනත් පොඩි ආතල් එකක් නිකන් කියලා දෙන්න access control කරනවා කියලා කියන්නේ
access එක control කරනවා කියලා කියන්නේ දැන් මෙහෙම හිතමුකෝ අපි හිතමු මෙහෙම කියනවා ඔයාලා ළඟ තියෙනවා මොකක් හරි අපි හිතමු hard disk එකක් තියෙනවා කියලා හිතමු දැන් මෙන්න මෙතන තියෙනවා hard disk එක මේ hard disk එක මෙන්න මේ hard disk එක external hard disk එක මේ hard disk එක මම ගෙදර මිනිස්සුන්ට අල්ලන්න දෙන්නේ නැහැ හරිද මේක යාළුවන්ට දෙනවා කියලා හිතමු හරිද උදාහරණයක් කියන්නේ ගෙදර මිනිස්සුන්ට දෙන්නේ නැහැ යාළුවන්ට විතරක් දෙනවා ඒ මොන වගේ යාළුවන්ටද අර මාව දන්න අතිජාත මිත්‍රයෝ කියන යාළුවන්ට අපි දෙනවා හැමෝටම දෙන්නෙත් නැහැ හાર્ඩ් එක තිබ්බොත් මේ මොකක් හරි මෙහෙම හිතමු තවත් හොඳම දේ තමයි මම ওই හાર્ඩ් එක එළියට ඇද්දි කොහේ හරි හංග වෙනවා කවුරු හරි ගෙදරට එනවා නම් මම මොක හංග වෙනවා එච්චරට බයයි මොනාරි තියනවා කියලා නේ ඔගේ මීනින් එක මොනාරි කමන්නේ නැහැ මගේ පර්සනල් දෙයක් තියෙනවා දැන් මොකක්ද ඒකේ මීනින් එක මම කැමති නැහැ ඕක හැමෝම ඇක්සස් කරනවා ඇයි කැමති නැත්තේ එක්ක මගේ කොරයක් අහු වෙන්න පුළුවන් නැත්තම් සමහර වෙලාවට ඕක පිට කවුරු හරි ඇක්සස් කරොත් එහෙම මොකක් හරි මගේ දැන් හිතමුකෝ දැන් ඕක අපි හිතමු තාම මගේ පර්සනල් දේවල් මගේ ෆොටෝස් තියෙනවා කියලා ඕක යාළුවන්ට දෙන එක ඊට වඩා බයයි ගෙදර උඹ බැලුවට කමන්නේ යාළුවෝ බැලුත් එහෙම ඒකේ ස්ටිකර්ස් වල උන් ගමුවට එනවා අන්න එහෙම ප්‍රශ්න තියෙනවා කාටද ඇක්සස් එක දෙන්නේ කියන එක එතකොට ඒ ඇක්සස් එක දෙන එක කන්ට්‍රෝල් කරන්න මෙයා තේරුණාද අන්න ඒක ඒ වැටි කරන්න මේ මැනේජ්මන්ට් සිස්ටම් එක එතකොට දැන් ඩේටාබේස් එක ඉගෙන ගත්තා ඩේටාබේස් එක මැනේජ් කරන්නේ කවුද කියන එකත් ඉගෙන ගත්තා පැහැදිලිද දෙක දෙකක් ඈ දෙන්න එක්කෙනෙක් නෙමෙයි පටල ගන්න එපා හොඳට තේරෙනවා හොඳට හිතන්න ඩේටාබේස් කියන්නේ එක්කෙනෙක් ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් කියලා කියන්නේ තව එක්කෙනෙක් සිම්පල් පටලව ගන්න එපා පටලව ගත්තොත් ඔක පැටලෙනවා දිගට හරහාට අම්මලා දිරි වෙන්න ඕක ආය මේ normalization ඉවරනා පස්සෙ තොලුව පැටලලා වයර් වෙලා පේපර් එක ගාදී නිදා ගන්නවා හරිද ඒ නිසා පටලව ගන්න එපා කටපාඩම් කරන්න එපා මේවා කටපාඩම් කරන්න ඕනේ වුණ නෙමෙයි කටපාඩම් කරන්නේ නැතුව මේ concept එක තේරුම් අරගෙන කරන එක සුදුසුයි හරිද ඒ හොඳට නිකන් ඒ කියන්නේ මම කියද්දි අහගෙන ඉන්නවට වඩා ඔයා නිකන් හිතලා බලන්න අඩෝ මේක හරි database එකක් කියලා කියන්නේ වෙනම කතාවක්. අපේ database system management system එක කියලා කියන්නේ තව කතාවක්. හිතන්න හොඳට හිතන්න. හිතට වෙලාව අරගෙන හිතන්න. හිතපුවාම ආටම තේරෙනවා අම්මට දෙන්නේ මේක දෙකක් කියලා කතන්දරේ. තව තියෙනවා. තව පැටලෙන්න තව දේවල් තියෙනවා. ඒ නිසා තමයි දැම්ම ක්ලියර් කරගෙන යන්නේ. කටපාඩම් කරන්න එපා. කවදාවත් database management database කියන subject එක මම මේ කටපාඩම් කරන්න එපා. ආයෙ කියලා වෙලා ඇඳි ගන්න යනවා. හරි. ඊට පස්සේ දැන් අපි බලමු මෙයාගේ උදාහරණ ප්‍රසිද්ධම එකක් තමයි ඉතින් අපි සාමාන්‍යයෙන් යූස් කරනවා MySQL තව අපිට ගත්ත හැකි Oracle database එක ඊට පස්සේ PostgreSQL කියලා එකක් තියෙනවා PostgreSQL ඊළඟට තව තියෙනවා MongoDB තව MariaDB අනම්මනම් DB කියලා ගමකට තියෙනවා Microsoft SQL එක තියෙනවා මෙච්චර අපිට ඕනේ නැහැ Microsoft SQL එක තියෙනවා මෙන්න උදාහරණ MySQL Oracle PostgreSQL MongoDB Microsoft තව MariaDB ඕක තියෙනවා එතකොට ඔන්න ඔහොම තමයි කතන්දරේ දැන් මේක management system එකක් database management system එකක් එතකොට database management system එකක් කියලා කියන්නේ උදාහරණයක් දුන්නා එහෙනම් මේ software එකක් දැන් service එකක් කියලා ගන්නත් පුළුවන් අපිට අපි software එකක් කියලා දැනට ඔළුවේ තියාගමු MySQL කියලා තියෙනවා download කරලා install කරන්න executable files කියලා කියන්නේ දැන් අපි setup එකක් කියලා කියන්නේ setup files කියලා කියන්නේ games download කරලා install කරන්න .exe files අන්න එහෙම තියෙනවා මෙන්න මේ. ඒතර install කරාම මගේ දැන් තව scene එකක්. දැන් computer එක අපි හිතමු computer එක ඇතුලේ මම computer එකට මම මේ database management system එකක් download කරලා install කරාම මට manage කරන්න පුළුවන් මගේ computer එකේ තියෙන databases ලග්ගෙනවා වගේ තමයි databases ටික manage කරන්න පුළුවන් එතකොට databases තියෙන database management system එකේ නෙමෙයි
databases ටික තියෙන්නේ මගේ computer එකේ මගේ hard disk එක ඇතුලේ. ඒක මම හදාගන්න එක. ඒ ඔන්ලයින් අපිට දීලා සර්වර්ස් වලට දාලා අපිට ෂෙයාර් දේවල් කරන්න පුළුවන්. අපි ඒ ගැන පස්සේ කතා කරමු. අපි දැනට තාම low level එකේ basic level එකේ කතා කරන්නේ. මගේ computer එකේ තියෙන data ටික databases ටික මට කරලා පෙන්නන්න manage කරන්න මෙයා. වෙනස හොඳට තේරුම් ගන්න. සමහරවිට මම මේ එකම දේ ආය ආයි කියන්නේ මලපයින්වත් ඇති මේ හොඳට තේරුම් ගන්න. ඔන්න ඔක තමයි වෙනස. හරි. ඊළඟට දැන් ඔන්න data ගැන ඉගෙන ගත්තා, information ගැන ඉගෙන ගත්තා, databases ගැන ඉගෙන ගත්තා, database management systems ගැන ඉගෙන ගත්තා. ඔය සෙට් එකම ඉගෙන ගත්තා. ඊළඟට අපිට තියෙනවා database systems ගැන කතා කරන්න. හරිද? මෙන්න මම මේක මකනවා. මේ ඔක්කොම බේසික්ස් ළමයි. මේ වගේ මහා ලොකුට ප්‍රශ්න අහන්නේ නැහැ. මේක වෙලාව අරන් කියලා දෙන්න හේතුව සමහර වෙලාවට නෙමෙයි බොහෝ වෙලාවට අර පාඩමක් තේරෙන්නේ නැතිව යන්න හේතුවක් තමයි බේසික්ම අයිඩියා එක ඔලුවට යන්න තියෙන හේතුව. යන්න නැති වෙන හේතුව. මේ හිතන්න මම වුණත් පාඩම් කරද්දී මේ මම මෙහෙම කරගෙන සින්නක් තියෙනව නේද? දක්ෂිනාවර්ත කැරකිවිල්ලක් තියෙනවා මේ දකුණු හුරු නිසා වෙන්නේ නැති. හරි කමක් නැහැ. කොහොම හරි මේ මං උනත් පාඩම් කරද්දී කියන්නේ අදට උනත් උගන්වන්නදී මම කරන වැඩේ හිතමුකෝ chapter එකක් තියෙනවා කියලා. මම chapter එකේ මම database කියන එක මම ඔයාලට අද උගන්වලා ඉවර කරන්න යන පාඩමක් නෙමෙයිනේ. පළවෙනි පාඩම උනත් අද ඉවර කරන්නේ නැහැ. එහෙම උනත් මම මුලින්ම කරන වැඩේ මේ ඒ chapter එක ගැන 360 idea එකක් කරගන්න. සම්පූර්ණ idea එකක්. එහෙම තිබුණොත් දැන් සමහර වෙලාවට මට ඒ chapter එකේ idea එකක් විතරක් අරගෙන හරියන්නේ නැහැ. මට syllabus එකේම idea එකක් ගන්නත් වෙනවා. මෙහෙම හිතමු. අපි A level O level නම් කරන්නේ දැන් A level උදාහරණයක් ගත්තොත් එමේ A level පාඩම් වෙන වෙනමනේ තියෙන්නේ. එකම පාඩම කන්ටිනියු වෙන්නේ නැහැ. ඒ නිසා මම සිලබස් එකම ලොකු කවර් එකක් දෙන්න ඕනේ නැහැ. හැබැයි දැන් තියෙන මොඩියුල්ස් කොහොමද අපිට ඔයාලට තියෙන්නේ? ඔයාලට වෙබ් කියලා ගත්තොත් දැන් වෙබ් ගැනමනේ තියෙන්නේ. වෙබ් එකේ කොටස් තමයි chapter wise තියෙන්නේ. database එකේ කොටස් තමයි chapter wise තියෙන්නේ. අන්න එතකොට ඔයාලට සමහරවිට complete idea එකක් දුන්නොත් එහෙම වැඩි ලේසි. එතකොට මේ වගේම දෙයක් තමයි concept එකක් ඉගෙන ගන්න කලින් theory එහෙම නැත්නම් ඒ වටේ පිටේ තියෙන දේවල් ටික හරියට දැනගත්තොත් එහෙම කෝ එක අයිඩෙන්ටිෆයි කරගන්න එහෙම නැත්නම් කෝ එක ඉගෙන ගන්න පට්ටම ලේසි. පාට්ටේට තේරෙනවා වට ඔයාගේ වටේ ඒ කියන්නේ සබ්ජෙක්ට් එක වටේ නැත්නම් ඒ chapter එක වටේ මොනවද වෙන්නේ මොනවද තියෙන්නේ කියන දේවල් තේරුම් ගත්තොත් වාට ලේසි අරගෙන ගන්න. මම මේක වැඩි වෙලාවක් ගන්න හිතාගෙන මේ අදහස් කරන එකක් නෙමෙයි. මීන් කරන්නේ අයිඩියා එකක් ගත්තොත් එහෙම වැඩි ලේසි කියන එක. හරි. ඊළඟට database systems කියලා ගත්තොත් database systems ගත්තොත් එහෙම හරි database system එකක් කියලා ගත්තොත් එහෙම මේකේ include වෙන ඒවා ටික අපි කිව්වොත් මුලින්ම තියෙනවා database එකක්. හරිද? database එකක් තියෙනවා. ඊළඟට තියෙනවා ඒ database එක manage කරන්න තියෙනවා database management system එක. මෙතන කතන්දර තුනක් තියෙනවා. database system එකයි
database එකයි database management system. දැන් මේකේ අතදරුව මොකද්ද? database එක. උතම ඇතුලේ මෙතන. database එක manage කරන්නේ database management system එක විසින්. හරිද? ඊට අතට උඩින් තමයි මූ වෙන්නේ මේක ඉවර නැහැ. මේ database management system එක use කරන්නේ මේක manage කරන්න මිනිස්සෙක් ඉන්න එපා. use කරන්නේ අපි use කරන එකට කියනවා user කියලා. ඊළඟට අන්තිමට අපිට කියන්න පුළුවන් applications. මොනවාද මේ applications? database එකක් තියෙනවා, database management system එකක් තියෙනවා, users ලා ඉන්නවා, applications තියෙනවා. දැන් මෙයත් software එකක්. ආයෙ මොකක්ද applications කියලා කියන්නේ? ඔයාලා ඉගෙනගෙන ඇති first sem එකේ most of the time application softwares කියලා නේ. ඉගෙනගෙන ඇති. එතකොට මෙන්න මේ ටික ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. මෙතන අපි මේක මාරු කරමු. මෙන්න මේ විදිහට. order එක පොඩ්ඩක් වෙනස් කරමු. applications ඊට පස්සේ user කී. හරිද? දැන් කතන්දර වලට තේරෙනවා නේ. ඔන්න බලන්නකො. ඔන්න පුතේ දැන් තියෙනවා මගේ කම්පියුටර් එකේ හරි කොහේ හරි data මොකක් හරි ස්ටෝර් කරලා තියෙනවා. කොතන හරි storage තැනක storage ස්ටෝර් කරන place එකක අපි ස්ටෝර් කරලා තියෙනවා data set එකක්. එකිනෙකට related, logically related මොකක් හරි organization එකකට information එකකට වැදගත් වෙන logically related data set එකක් අපි ස්ටෝර් කරලා තියලා තියෙනවා. හරිනේ. එතකොට මෙයා අපි යාට මොකක්ද කියන්නේ? අපි යාට කියනවා database එකක් කියලා. අයි සිලින්ඩර් ආකාර වඳින්නේ මම දන්නේ නැහැ. එහෙම හුරු වෙනවා. මොකක් හරි හේතුවක් තියෙනවා සිලින්ඩර් ආකාර වඳින්න නැහැ හේතුවක්. ඇයි එහෙනම් එදා සර්වර් එක සිලින්ඩර් ආකාර වැන්දේ මම දන්නේ. සිලින්ඩරේ ලස්සනයි. සිලින්ඩරේ යන්දා. මොකක් හරි ස්ටෝර් කරනවා කිසි නැන්නේ. අන්නේ චයි සීන් එක. හරිද ළමයි? තිබ්බ එකට වෙලා තවත් තොර වුණා. කමන්නේ. අපි මෙයාට කියනවා database එකක් කියලා. දැන් මෙන්න මේ database එක manage කරන්න. මෙයා manage කරන්න බැයි. මෙයාව manage කරන්න මෙයාව handle කරනවා එක්කෙනෙක් කවුද? අපි දැන් මෙයාට කියමු. අපි අතොලට දාමු මෙයාව. ඔන්න database එක වටේට එක්කෙනෙක් ඉන්නවා. මේක මොකක්ද මෙහෙ? work killing එක ගන්න බෑ පිස්සුනට. හරි. කොටවන දෙන්න කිව්වොත් එහෙනම් අද පාඩම වල ගන්න වෙන්නේ නෑ. මේකට අපි කියමු DB කියලා ගන්නම්. database එකක්. මම තේරෙනවනේ. මෙයා DBMS එකක්. database management system එකක්. ඔන්න මම ඉන්නවා. ඔන්න පුතේ කවුද ඉන්නේ? මම ඉන්නවා. ඔන්න සිටිමි මම. මම ඉඳගෙන මට දැන් මේකේ තියෙන data ටික access කරන්න ඕනේ නම් ආගෙද database database ගේ data ටික access කරන්න ඕන නම් මට පුළුවන් මෙයාගෙන් access කරන්න. හැබැයි මෙයා data access කරන්න හදපු කෙනෙක් නෙමෙයි. එයා database එක manage කරන්න developer ගේ site එකකින් වැඩ ටික කරන්න හදපු කෙනෙක් ඇරෙන්න මං වගේ normal user කෙනෙක්ට access කරන්න හදපු එකක් නෙමෙයි. මං වගේ normal user කෙනෙක් කියලා කියන්නේ කවුද? උදාහරණයකට. උන්ටම උදාහරණේ බෑන්ක් එකකට යනවනේ අපි ATM එකකට යනවනේ ATM machine කියලාද කියන්නේ බෑනේ ATM machine කියලා කියන්න බෑ ATM එක sorry ඉඳලා විසඳනවා මොන්නේ නැහැ අපි ATM එකක් කියලා කියනවනේ ATM එකක් කියලා කියන්නේ මොකද්ද automatic teller machine එක. ඒතොර
ඔටෝමැටික් ටෙලර් මැෂින් කියලා කියනවා නෑ එහෙනම් කියන්නේ නැහැ ATM මැෂින් කියලා කියන්නේ නැහැ ඉතින් කිව්වෙත් නැද්ද කමන්න එතකොට මේ ATM එකට ගියාම ATM එකට මම කාඩ් එක දානවා අර වීඩියෝ එකක් දැකලා තියෙනවා පිටිපස්සේ නයි කාඩ් එක අරගෙන මේ වීඩියෝ එක අතට ලැබෙනවානේ හරි කාඩ් එක අරගෙන මේ පල්ලෙහාන් සල්ලි දෙනවා අර බීම් බෝතලේ දෙනවා සීන් එකක් තියෙන එහෙම දැකලා තියෙනවා කවුරුහරි එහෙම වෙන්නේ නැහැ ඔය ATM එක මොකද්ද කරලා තියෙන්නේ ප්‍රෝග්‍රෑම් කරලා there is a program and මට ඉන්ටර්ෆේස් එකක් පේනවා ඉන්ටර්ෆේස් එකක් කියලා කියන්නේ ඉන්ටර්ෆේස් එක කියන එක කියනවා ඉන්ටර්ෆේස් එකක් කියලා කියන්නේ මට පේන අතුරු මුහුණත කියලා සිංහලෙන් කියන එක ඊට අපා ඉංග්‍රීසි වල මිනිස්සු ගන්න ඉන්ටර්ෆේස් එකක් කියලා කියනවා ඉන්ටර්ෆේස් එකක් කියලා කියන්නේ අර ATM එක මම හැන්ඩල් කරන එහෙම නැත්නම් මාත් එක හැන්ඩල් කරන විදිහ නැත්නම් මට පේන ස්ක්‍රීන් එක අපි කියන ඉන්ටර්ෆේස් එකක් කියලා. එතකොට මේ ඉන්ටර්ෆේස් එකට නැත්නම් මේ ඉන්ටර්ෆේස් එක මට දෙන්නේ ඇප්ලිකේෂන් එකකින් මොකක් හරි ඇප්ලිකේෂන් එකක්. it's a user friendly application. එහෙම නැත්නම් ඒක යූසර් කෙනෙක්ට හදපු ඇප්ලිකේෂන්. හරිද? දැන් මේ හිතන්නකො මෙහෙම දැන් ඔන්න මම ATM එකට ගිහලා මම මොකද්ද කරන්නේ මට ඔප්ෂන්ස් පෙන්නනවා සිංහලද ඉංග්‍රීසිද දෙමළද ඊට පස්සේ පින් එක ගහන්න කියලා මට ඔප්ෂන් එකක් පෙන්නනවා ඊට පස්සේ මම පින් එක ගහලා ඇතුළේ ගියාම withdraw ද deposit ද කින්ද මන්න කියලා කරන්නත් පෙන්නනවා deposit මේ withdraw කරන්න ඕනේ කියලා කිව්වම amount එකක් යාලා suggest කරනවා ඊට පස්සේ receipt එකක් ඕනේ දානවා කතන්දර ටිකක් අල්ලනවා සල්ලි ටික අරගෙන එළියට එනවා ඕකම ඔයාලා හිතන්න ඔයාලා මේක යූස් කරලා නැතුව ඇති කියලා මම හිතනවා බොහෝ වෙලාවට මම යූස් කරද්දි පෙන්නන්න database management system එකක් තිබ්බොත් එහෙම අපි ATM එකකට ගියාම යකෝ ඒකේ හැම එකක්ම data ටික පේනවා access දීලා තිබුණ නැතිද මම කොහොමද මගේ කොහොමද එතන ඒක user friendly නෑ එතන ගිහලා සල්ලි ගන්න බෑ ඒක යූස් කරලා සල්ලි ගන්න බෑ එතකොට මේ හොඳට තේරුම් ගන්න database management system කියන එක තියෙන database එක handle කරන්න සහ database එක manage කරන්න මම මෙයත් එක්ක ඩීල් කරන්න ඕනේ නම් මම මෙයාගින් data ගන්න ඕනේ නම් අන්න එතන තියෙනවා පුතා මෙන්න මෙහෙම ඩයල් එකක් අපි මෙයාට කියන්නේ මොකක් හරි ඇප්ලිකේෂන් එකක් කියලා හරිද මේ ඇප්ලිකේෂන් එකෙන් ඇප්ලිකේෂන් එක අපි කනෙක්ට් කරනවා මෙන්න මේ database management system එකට ඔන්න ඔහම කනෙක්ට් කරනවා ඉන්ටර්කනෙක්ට් කරනවා ඊට පස්සේ මෙන්න මේ දෙන්නත් කනෙක්ට් වෙනවා ඇයි ඊතල දෙකක් දෙපැත්තට ඇන්දේ විනාඩියක් දෙකක් ඉඳ හරි ඇයි ඊතල දෙකක් ඇන්දේ ඊතල දෙකක් අඳින්න හේතුව තමයි මම මේ පැත්තෙන් මෙයත් එක්ක ඩීල් කරනවනේ ගිහිල්ලා පින් එකක් එන්ටර් කරනවා කාඩ් එක ඉන්සර්ට් කරනවා මම ඉන්පුට් එකක් දෙනවා මට කීයක්ද ඕනේ කියලා කියනවා මම ඉන්පුට් එකක් දෙනවා මෙයා මොකද්ද කරන්නේ මේ ඇප්ලිකේෂන් එක මෙයත් එක්ක කනෙක්ට්ලා තියෙන්නේ එතකොට තව සීන් දැන් මං කියවනේ කම්පියුටර් එකේ තමයි ඩේටාබේස් එක තියෙන්නේ කියලා දැන් කම්පියුටර් එකේ ඩේටාබේස් එක තියෙනවා නම් කොහොමද ඔයා ගිහිල්ලා ලංකාවේ ඕනම ATM එකකින් සල්ලි ගන්න හදද්දී ඔයාගේ account එකේ කීයක් තියෙනවද ඔයාගේ account එකකින් මෙච්චරක් ගන්න පුළුවන් කියන details ටික ඒ යකා දන්නේ පොළොව යටි මොකක් කනෙක්ෂන් එකක් තියෙනවද එහෙම නැහැ එතකොට ඒකටයි ඒක කනෙක්ට්ලා තියෙන්නේ shared database එකක් එක්ක
බෑන්ක් එකේ තියෙනවා ඉන්ටර්නෙට් වලින් කනෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ කතා කරමු. ඒතර මම කියන්න හදන්නේ මම අර කලින් උදාහරණයක් රිවි කම්පියුටර් එකේ තියෙනවා කියලා අපේ ලෙවල් එකට විතර. ඩේටාබේස් එකක් සාමාන්‍ය ඉන්ටර්නෙට් වලින් එහෙම නැත්නම් මොකක් හරි විදිහකින් තව තැනක් එක ඉන්ටර්කනෙක්ට් වෙන්න ඕනේ. හරි. එතකොට මෙයා මොකද්ද කරන්නේ? මම දෙන රික්වයර්මන්ට්ස් එහෙම නැත්නම් මම දෙන කමාන්ඩ්ස් වලට අනුව මෙන්න මේ database management system එකත් එක්ක ගිහිල්ලා කතා කරනවා. මෙන්න මේ කියන account number එකට අදාළ මුලින්ම මම කාඩ් එක දාපු ගමන් මෙයා ගිහින් දොර තට්ටු කරලා කියනවා මෙන්න මේ අදාළ account number එකේ නැත්නම් මේ අදාළ කාඩ් number එකට අදාළ account details ගන්න එළියට. හරි. මෙයාගෙන් ඇදලා ගන්නවා එළියට. කාගෙන database management system එක database එකකින් ඇදලා එළියට ගන්න. අරගත්තා. අරගෙන ඉවර වෙලා මොන්න මෙයාට ආයෙ පෙන්නනවා. එතකොට මම කාඩ් එක දාපුවම හායි කියලා මගේ නමත් එක්ක පෙන්නනවා. හායි හලෝ කියලා. ඊට පස්සේ මම මට කියනවා මේ ඔයාට ඇතුළට යන්න ඕනේ නම් ඔයාගේ පින් එක ගන්න. අන්න තියෙනවා මොකද්ද access control. දැන් තොට පුළුවන් ද වෙන උන් ඊකට යන්න බෑ. උඹට එහෙම යන්න දෙන්නේ නැහැ. උඹට ඕනේ උඹ ඒකට යන්නනේ. එහෙනම් ඔයාගේ පින් එක ගන්න. එච්චරයි එලගිරි. අන්න මෙයා ඇවිල්ලා කියනවා අන්න පුතා මෙයා ගැහුවා පින් එක හරි. මෙයාගේ account එක open කරන්න. හරි open කරා. සුපිරි. ඊට පස්සේ දැන් ඊට ටික ඉතින් ෂේප් නේ මම ගානක් එන්ටර් කරනවා. එතකන් ලොකුවට සම්බන්ධයක් නැහැ. ගානක් එන්ටර් කරනවා. මෙහෙම දෙන රිසිට් ඕනේ. ඒ ටික මෙයා හෙල් කරගෙන ගාන එන්ටර් කරලා ගාන ඕකේ කරලා බලන් ඉද්දී මෙයා ගිහිල්ලා අහනවා මූ ඉල්ලනවා 25 දෙන්න පුළුවන්ද මූ කියනවා නෑ මොන 25 රුපියල් 500 දෙන්න account එකේ පාලා යන්න ගියාට එලගින් මෙයා රිප්ලයි එකක් දෙනවා අන්න ඔය ඕන නිසා තමයි දෙන්නත් එක්ක ඉන්ටර්කනෙක්ෂන් හැමදෙස්සම තියෙන නිසා තමයි මම දෙපැත්තට ඉඳලා යන්නේ මෙයා රිප්ලයි එකක් දෙනවා මහත්තයාගේ account එකේ එච්චර නෑ රුපියල් 250යි තියෙන්නේ එයා තව රුපියල් 750 නැහැ මගේ බැංකුවට එයාට ගිහිල්ලා පස්සේ එන්න කියන්නේ තේරුණාද සීන් එක ඔන්න ඕක තමයි වෙන්නේ පුතේ එතකොට මෙන්න මෙයාට තමයි අපි ඇප්ලිකේෂන් එකක් කියලා කියන්නේ ඇයි මෙයාට ඇප්ලිකේෂන් එකක් ඇයි මෙතන ඇප්ලිකේෂන් එකක් යූසර්වයි database management system එකයි ඉන්ටර්කනෙක්ට් කරන්න ඉන්ටර් කරන්න එතකොට මෙන්න මේ සිස්ටම් එකේ එකතුවට තමයි අපි කියන්නේ මෙන්න මෙයාගේ එකතුවට එහෙම නැත්නම් මේ complete drawing එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද complete drawing එකට තමයි අපි කියන්නේ database system එකක් කියලා පැහැදිලි කියලා හිතනවා හරි මට අප්ඩේට් එකක් දෙන්න ඉන්න ළමයි ටික අප්ඩේට් එකක් දෙන්න හැමෝගෙම ඕනේ මෙතනට වෙනකම් කරපු data information ඊට පස්සේ db dbms and db systems කියන සෙට් එක තේරුණා කියන කට්ටිය සහ තේරුන්නේ නැහැ කියන කට්ටිය මට ප්ලීස් දාන්න chat එකේ message එකක් understood the not understood ඉක්මනට දාන්න මට ඔයාලට chat එක අමාරුයි වගේ නම් WhatsApp group එකේ දාන්නත් කමක් නැහැ කොහොමද දාන්න ඉක්මනට නිදිද ළමයි
හරි thank you මේ අනිත් අය මං හිතන්නේ නිදිද කොහෙද කමන්නේ අපි කන්ටිනියු කරමු නිදි කට්ටිය ඇරලා කාලා බිලා නිදා ගන්න ආයෙත් ඊළඟට උන්න අපි එනවා මේන් පාර්ට් එකට අපි දැන් ඊළඟට කතා කරනවා මොනවද components of a database system environment එකක environment database system environment එකක components මොනවද කියලා database system environment හරි පේන්නේ නේ අකවන්න නූලෙන් බෙදලා තියෙනවා ලැගිරි හරි දැන් මේ environment එක ගැන කතා කරමු environment එකේ මොනවද තියෙන්නේ කියලා බලමු මුලින්ම environment එකේ තියෙනවා hardware software data procedures and අන්තිමට people අන්තිමට people හරි දැන් components database system නේද අපි දැන් කලින් ඉගෙන ගත්තේ මෙතෙන් මෙයාව දැන් මෙච්චරලා කියලා දුන්නා මේ මෙයාගේ environment එක ඇතුලේ කවුරුද ඉන්නෝනේ මොනවද තියෙන්න ඕන ආයේ පරණ කතන්දර වෙනවා ටිකක් expand කරලා හැබැයි මෙන්න මේක තමයි අපේ syllabus එක පටන් ගන්න තැන හරිද database නම් තියෙනවා sorry okay පළවෙනි මේක hardware කියලා කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා තියෙනවා මම හිතනවා IT degree එකක් කරලා second semester exam එකක් කරන්න යද්දි hardware කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මම හිතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මම hardware කියලා මොකක්ද කියලා කියන්න යන්නේ නැතුව hardwares තියෙනවා කියලා මම කියනවා මොනවද තියෙන hardwares database management system එකේ නැත්නම් database system එකක තියෙන hardwares ගොඩක් තියෙනවා computer එකක් අනිවාර්යයෙන් බොහෝ වෙලාවට servers තියෙන්න පුළුවන් තමයි තියෙනවා storage devices තියෙන්න පුළුවන් ඔන්න ඔය වගේ දැන් ATM එකක නම් ඒ machine එක තියෙන්න පුළුවන් ඒතර ඒ ඔක්කොම මොනවාද hardwares නේ අන්න එතකොට අපිට set of hardwares තියෙනවා අපි ලියමු hardware set එකක් computers servers තව ගන්න පුළුවන් hard disks තව ගන්න පුළුවන් network devices මම කිව්වා ATM එකට කොහොමද details ගන්න කියලා. ඒතකොට network device මොකක් හරි තියෙන්න ඕනේ. කොතනින්ද මම data ගන්න? internet එකෙන්ද මොකක් හරි wifi එකක් හරි මොකක් හරි LAN කරලා හරි තියෙන්න ඕනේ. ඊට පස්සේ data centers කියලා කියනවා අපි data centers ඕනේ ඈ data centers කලබලෙ පොඩි set එකක් නැති නිසා මෙන්න මේ set එක hardware simple මේ අපි දන්න set එක. එතකොට ඒ environment එකක තියෙන්න ඕනේ මෙන්න මේ set එක. හරි. ඊළඟට softwares ගත්තොත් එහෙම softwares අපිට ඕන වෙනවා database management softwares database management systems
ඊට පස්සේ ඔපරේටිං සිස්ටම්ස් එක ඔපරේටිං සිස්ටම් එකක් ඕනේ සර්වර් එකක් නම් සර්වර් සිස්ටම් සර්වර් එකට OS එකක් ඕනේ කම්පියුටර් එකක් නම් කම්පියුටර් එකට OS එකක් ඕනේ දැන් ATM එකට OS එකක් තියෙනවා ඕනම තරම් OS එකක් ඕනේ OS එක මොකටද OS එක තමයි මොකද හાર્ඩ්වෙයාර් එක සහ යූසර් ඉන්ටර්කනෙක්ට් කරන්නේ ඩේටාබේස් එක ඉන්ටර්කනෙක්ට් කරන වෙනම කතන්දරයක් මාවයි හાર્ඩ්වෙයාර් එක ඉන්ටර්කනෙක්ට් කරන්නේ OS එක OS එක අනිවාර්යෙන් ඕනේ ඊළඟට තමයි ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් මම කිව්වා වගේ ඇප්ලිකේෂන් එක ඩේටාබේස් එකයි මාවයි කනෙක්ට් කරන්නේ මම ඩේටාබේස් එකයි කම්පියුටර් එකයි බේස් OS එකයි කනෙක්ට් කරන්නේ ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් එක ඊළඟට අන්තිම එක යූසර් ඉන්ටර්ෆේස් එකක් මම කිව්වා නේද යූසර් ඉන්ටර්ෆේස් එකක් ඕනේ දැන් මෙතන මෙහෙම තමයි සීන් එක ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ඕනේ ඒක අපි දන්නවා ඔපරේටිං සිස්ටම් එකක් ඕනේ ඕකේ මේ ඔපරේටිං සිස්ටම් එක විසින් මෙන්න මේ යූසර් ඉන්ටර්ෆේස් එකක් සපයනවා ඔපරේටිං සිස්ටම් එකක මේන් මේ වැඩ දෙකක් තියෙනවා එකක් තමයි එයාගේ මැනේජ්මන්ට් ප්‍රොසෙස් එකක් තියෙනවා ඔපරේටිං සිස්ටම් එකේ අනිත් එක තමයි යූසර් ඉන්ටර්ෆේස් එකක් ප්‍රොවයිඩ් කරන එක හරිද යූසර් ඉන්ටර්ෆේස් සෝරි මොකක්ද ඔපරේටිං සිස්ටම් එකේ කාර්යභාර ඕල ග්‍රේඩ් 10 ඊළඟට මෙන්න මේ ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් කියන එක දැන් ඔපරේටිං සිස්ටම් එකනේ මාවයි මම කියවනේ හાર્ඩ්වෙයාර් එකයි මාවයි ඉන්ටර්කනෙක්ට් කරන්න කියලා හાર્ඩ්වෙයාර් එකක් සහ මේ දැන් කම්පියුටර් එකේ ෆෝන් එකේ ඔයා ඔය මේ ස්ටෝර් කරන ඒවා රිට්‍රීව් කරන ඒවා අරන් කරගන්නේ කරලා දෙන්නේ කවුද ඔයාට ඔපරේටිං සිස්ටම් එක. ඒතර ඒ ඔයාවයි මේ හાર્ඩ්වෙයාර් එක ඉන්ටර්කනෙක්ට් කරන්නේ OS එක. අස්සර මොකද්ද මේ ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් එකක් එන්නේ. අස්සර ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් එකක් එන්න හේතුව තමයි මෙයා ඉන්ටර්ෆේස් එකක් තිබ්බට එයා OS එකක් තිබ්බට එයා දන්නේ නැහැ ඩේටාබේස් මැනේජ්මන්ට් මේ මැනේජ්මන්ට් සිස්ටම් එකත් එක්ක ඩීල් කරන්න කොහොමද කියලා. අන්න ඒක ඩීල් කරන්න ටියුන් කරලා ආපු software එකක් තමයි මේක. application මට වෙලිසෝ නම් ATM එක නම් ATM එකේ තියෙන software එකක්. එහෙම නැත්නම් අපි database management system එක නම් sorry computer එක නම් මම use කරන්නේ නැත්නම් සාමාන්‍ය company එක වගේ නම් මොකද කරන්නේ දැන් මෙයාව කෙලින්ම use කරන්නේ database management system එක. ඒක access කරන්න වෙනම තියෙනවා software. hospital management softwares තියෙනවා. අර ලස්සන interface එක ඔයාලා දැකලාද සමහරවිට මේ කොහරි ගියම රෙජිස්ටර් කරනවා නම් අර වෙබ්සයිට් එකක් වගේ මෙහෙම තියෙනවා මේ වෙබ්සයිට් එක sorry ඉන්ටර්ෆේස් එකක් තියෙනවා එතනට ඔයාගේ නම ෆෝන් නම්බර් එක හැමදේම ගමු ඔයාව රෙජිස්ටර් දැන් ඔයා ඊළඟ දවසේ ගිහලා ෆෝන් නම්බර් එක දුන්නා හායි සර් කියලා වෙල්කම් කරනවා ඒතර අන්න ඒ වගේ මාත් එක්ක මේ වැඩ කරන්න තියෙන ඇප්ලිකේෂන් software එකක් ඇප්ලිකේෂන් software එක ගිහලා OS එකත් එක්ක ඉන්ටර්කනෙක්ට් කරලා මේ ඉන්ටරැක්ට් වෙලා ඊට පස්සේ database management system එකත් එක්ක ඉන්ටරැක්ට් වෙලා තමයි database එක මේ achieve කරන්නේ ඕක තමයි කතන්දරේ ඕක තමයි root එක හරි නේද ඊළඟට data ගැන අපි ඉගෙන ගත්තා data කියන්නේ කවුද කින්ද මන්ද කියන සෙට් එක මම කියලා දුන්නා procedures කියලා කියද්දී එයාගේ සෙට් එකක් තියෙනවා අපි ලියමු මෙන්න මේ විදිහට හරිද අපි මෙතනට ලියමු backup procedure තව access control පිගාමුකෝ password rules තව ගන්න පුළුවන් password rules security policies තව ගන්න පුළුවන් data entry guidelines
හරිද දැන් ප්‍රොසීජර්ස් කියලා කියද්දී මේ කියන්නේ set of rules වගේ අපි කොහොමද යාව යූස් කරන්න ඕනේ කොහොමද යාව හැන්ඩල් කරන්න ඕනේ හැම එකටම ක්‍රමයක් තියෙනවානේ ප්‍රොසීජර් එකක් තියෙනවානේ දැන් අපි හිතමුකෝ ඔයා යනවා ඔයා රිප්ලේස් එකකට අපි හිතමු වාහන ආදායම් බලපත්‍රය ගන්න යනවා කියලා හිතමු vehicle driving license එක ඒක ගන්න යද්දී ඔයාලට පුළුවන් ද පොලිම් පැනගෙන ගිහිල්ලා මේ තව සීන් එකක් තමයි දැන් ඔයා ගන්න ගියොත් එහෙම මේ ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගෙන යන්න පුළුවන් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගෙන ගිහිල්ලා ඔයාලට මොකක් කරේ දාලා හදිස්සි වෙලා සෙට් වෙනවා ගිහිල්ලා එහෙම කොහොමද මම ටිකක් වෙලාසකින් යන්න ඕනේ මට වැඩ තියෙනවා මේ යන්න බෑ ප්‍රොසීජර් එකක් තියෙනවා ක්‍රමයක් තියෙනවා දැන් මෙතනට ගිහිල්ලා ඔයා මූණ පෙන්නලා ෆොටෝ එකක් ගන්න ඕන නම් ඒ මූණ පෙන්නලා ෆොටෝ එකක් ගන්න ඕනේ අතන ගිහිල්ලා සයින් කරනවා අතන ගිහිල්ලා තමයි සයින් කරන්නේ මෙතන සල්ලි ගන්න මෙතන සල්ලි ගවන්න දැන් ඔයා හිතන මෙතන සල්ලි ගවන්නයි අතන මූණ පෙන්නන්නයි මෙතන සයින් කරන්න ඒ වැඩ කරන්න බෑ ප්‍රොසීජර් එකක් තියෙනවා ක්‍රමයක් තියෙනවා අන්න ඒ වගේ තමයි මෙයාගේ මේන්ලි අපි security වල ගත්තොත් එහෙම මේ password rules ටිකක් තියෙනවා. දැන් මොකද්ද password rules එකයි මොකද්ද දාන්න හේතුව? දැන් password rules කියලා දැම්මොත් එහෙම දැන් ඉස්සර තිබ්බ දැන් මෑතක් තාම තියෙන ATM cards මෑතකදී sorry ඉස්සර දුන්නේ ATM cards වල තියෙන්නේ pin number එක digits 4ක pin number. හැබැයි දැන් එන ගොඩක් banks වල ATM cards pin number එක දාන්න කියන්නේ 6 digit pin number එක. ඒක must වගේ සීන් එකක් තියෙන අනිවාර්යෙන් 6 digit එකක් ඔයා දාන්න ඕනේ. මම ළඟදී commercial bank එකේ ATM card එක මාරුණා. ඒකට ඒකෙදි හතරක් දාන්න දෙන්නේ නැහැ. හයක් දාන්න ඕනේ. ඒකට අන්න ඒ වගේ එයාලගේ procedure එකක් තියෙනවා. එයාලා කියනවා මෙහෙම කරන්න ඔයාලා මෙහෙම දාන්න නැත්නම් හතර දැන් දාලා වැඩ කරන්න බෑ use කරන්න බෑ. අන්න ඒ වගේ කියනවා. දැන් තව අපි password දාද්දි කියනවා නේද? capital letter එකක් දාන්න ඕනේ, simple letter එකක් දාන්න, special character එකක් තියෙනවා, number එකක් තියෙනවා. අන්න ඒ වගේ there are some rules procedure එකක් තියෙනවා. හරිද? backup procedure එක. මොකද්ද backup procedure එක? මොකටද backup එකක්? මම මොකක් හරි මට මොකක් හරි හදිස්සිය crash එකක් වුණොත් data crash එකක් වුණොත් එහෙම මට data නැති වෙනවා. දැන් සමහර වෙලාවට මොකද ගන්න මේ වෙන කම්පැනි එකකින් එහෙම නැත්නම් ඔය නිකන් hackers ලා මොකද ගන්නේ මේ hack කරනවා. මේ system එක hack කරනවා. hack කරලා data ටික එයාලගේ අතට ගන්නවා. එයාලගේ අතට අරගෙන කියනවා මට ගෙවන්න I'll මේ give your data back කියලා. දැන් කොහොම කරලා උට කෝටි ගාණක් ගෙවන්න හොඳ නැද්ද? මාළඟ data ටික backup කරලා තිබ්බොත් එහෙම මම එතනින් ගන්න උඹ තියාගෙන ගිය ටික මට ඕනේ නැහැ කියලා. අන්න එහෙම කරන්න පුළුවන්. එතකොට procedures මොකද්ද මෙතන? backup එක කතන්දරනේ ඒක procedure එකක් කියලා කියන්නේ හැමදාම රෑ 10ට backup එකක් වෙන්න ඕනේ. බෑන්ක්ස් වල එහෙම නැත්නම් ඔයාලා දැකලා තියෙනවද? සෝරි දැකලා නෙමෙයි ඔයාලා ෆීල් කරලා තියෙනවද කවදා හරි? රෑ 11 ඉඳන් පාන්දර 1 වෙනකන් වගේ ગેප් එක මේ දැන් ඔයාලා හිතනවානේ රෑ 11ට විතර මිනිස්සු නිදා ගන්නවා සාමාන්‍ය ඉන්ටර්නෙට් යූසර්ස්ලා සෙට් එක නිදා ගන්නවා හරිද එතකොට ඉන්නේ ගොඩක් ඔය ඩවුන්ලෝඩ් කරන කට්ටිය එහෙම නැත්නම් අර ඉන්ටර්නෙට් වලට මැරිගෙන ඉන්න ඔය සෙට් එකක් ඉන්නවනේ කාලයක් මාත්‍යෙම හිටියා එහෙම සෙට් එකනේ සාමාන්‍යයෙන් ඔය 10 11 12 වගේ වෙලාවට හැරලා හැබැයි හොඳට බලන්න ඔයාලා SLD හරි Bell 4G හරි වගේ තමයි හච්ලාගේ කොහොමද කියලා මම දැන් දන්නේ නැහැ ඩයලොග් ලගේ නම් එනි ටයිම් data තියෙන්නේ ඒ නිසා රෑද දවල් දෙකෙන් කතාලා නැහැ SLD ලගේ තමයි අවුල තියෙන්නේ SLD ලගේ night time data තියෙනෝනේ පටන් ගන්න රෑ 12ට fiber හරි 4G හරි ඕන එක එතකොට මේ බලන්න දැන් අපි මොකක්ද හිතන්නේ දැන් මොකද ෆයිබර් එකේ රෑ 12 ඉඳන් උදේ 7 වෙනකන් අන්ලිමිටඩ් data ඔයාලට අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට එයාගේ night time data එක දෙනවා උදේ 7 ඉඳන් 8 වෙනකන්. ඊට පස්සේ උදේ 8 ඉඳන් මම බේසික් පැකේජ් එක ගත්තොත් එහෙම උදේ 8 ඉඳන් රෑ 12 වෙනකන් 36 GB ද කොහෙද තමයි දෙන්නේ. 40 GB. daytime 40 GB night time 60 GB. එතකොට දැන් අර හරි දැන් මට නිදා ගන්නත් ඕනේ. ඒකට වැඩට යන්නත් ඕනේ. හැබැයි මට මේක ඩවුන්ලෝඩ් කරගන්නත් ඕනේ. මම 12 කොහොම හරි යන්න ඩවුන්ලෝඩ් කරනවා කියලා මම හිතන අඩේ තමයි 12 වෙදි ඩවුන්ලෝඩ් වෙන්න දාලා මම නිදා ගන්නවා. දැන් ඩවුන්ලෝඩ් වෙන්න දාපුවා මේ මම ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. හරිම ස්ලෝ. 12ට අපි ඔය 12ට ඉන්ටර්නෙට් යූස් කරනවා කියලා ආවවට සමහරවිට මේ ගොඩාක් බොහෝ වෙලාවට SLD ගේම හරිම ස්ලෝ ඉන්ටර්නෙට් 12ට. ආයෝක 1 2 වෙද්දි හරිනවා. අම්මට ඉතින් ඔය 5ට 6ට යූස් කරලා බලන්න කඩාගෙන එනවා නේ. හේතුව පුතේ මේ ඔය 11ට වගේ තමයි මොකද කරන්නේ ලොකු ඔර්ගනයිසේෂන්ස් ලොකු කම්පනීස් IT කම්පනීස් බැංක්ස්
හැමදේම යාලගේ ඩේටා ටික බැකප් කරන්නේ අන්න ඒ වෙලාවට. ඔකට නමක් කියනවා මට මතක නෑ. ඔය 11 ඉඳන් 1 කියන ගැප් එක තමා එයාලා සාමාන්‍යයෙන් ඔන්න ඔය වැඩේට යූස් කරන්නේ. අන්න එහෙම thumping amount of data ඒ වෙලාවට ට්‍රාන්ස්ෆර් වෙන නිසා සහ normal internet users ලා නිදාගෙන හිටියත් මේ ඩවුන්ලෝඩ් කරන එක ඩවුන්ලෝඩ් කරන්න වෙලාවක් නැති වෙනවා. මේ sorry ස්පීඩ් එකම අඩු වෙනවා. ඒකට ඔයාලා පොඩ්ඩක් යූසර් ඉන්නවා එක සමහරලාට ඕක 12ටම කිව්වට දැන් 12 මාර පොඩ්ඩක් 12 මේ හෙට මෙහෙට වෙද්දී සමහරලා හරියන වෙලාවලුත් තියෙනවා. ඒතර ඔන්න ඔක තමයි කතන්දරේ. ඕක මෙතන අදාළ කතන්දරයක් නෙමෙයි. ඊට පස්සේ security policies තියෙනවා data entry guidelines කියලා security policies ගැන හිතන්න බෑ. security policies අපිට මේ තව පාඩමක් තියෙනවා අපි ඒක අතන. data entry guidelines කියලා කියන්නේ data enter කරද්දි දැන් මම කිව්වනේ ඔයා ගිහිල්ලා අපි කොහොමද කියන්නේ ඔයාගේ මේ salaries කියන table එකේ ගිහිල්ලා මේ ඔයාගේ මොකද්ද අපි කියමු salaries කියන table එකේ ගිහිල්ලා මොකද්ද ඔයාගේ staff details දාලා තිබ්බොත් එහෙනම් ඔයාගේ ගම කොහෙද කියලා දාලා තිබ්බොත් එහෙනම් වැඩන්නේ ඔයාගේ salary තියෙන table එකේ මේක මෙහෙන් ඇවිල්ලා අදාළ නැහැ අන්න ඒ වගේ ඔයා data enter කරද්දිත් හරි column එක enter කරනවා දැන් සමහරලාට ඔයාලා forms එහෙම fill කරලා තියෙනවා නම් online forms not Google forms නෙමෙයි සමහර proper websites තියෙනවා project එකක් තියෙනවා ඒ අන්තිම project එක කරද්දිත් ඔය forms එහෙම හදනවා අන්න එතකොට මේ දැන් අපි හිතමුකෝ මම පොඩි බා එකක් හදනවා මෙතනට enter කරන්න ඕනේ NIC කරන්නේ නමුත් වැඩ කරන්නේ නැහැ. ඔක හොඳම උදාහරණ තමයි මේ cash deposit කරන්න යද්දිත් අහනවා NIC එක. NIC එක වරද්දලා දුන්නොත් එමු මට බෑ මං ගන්න නැහැ මේක මට දාලා නැහැ කියලා. එනවා වාගේම දෙන්න ඕනේ කියලා නේ මොකක් හරි NIC එකක් දෙන්න ඕනේ. එතන ගිහලා ෆෝන් නම්බර් එක ගහන්න බෑ. ඒකට එතන කියන්නේ මොකද්ද? ඒ අදාළ දැනට අදාළ data තමයි දාන්න ඕනේ. data enter කරද්දී හරියට data ටික දාන්න ඕනේ. වාගේ දෙකින්ද මන් දෙකිනෙකුට අදාළ නැහැ. ඌ දන්නේ නැහැ වා enter කරන කාගේ identity number එකක්ද කියලා. හැබැයි identity number එකක් වෙන්න ඕනේ. ඒ category එකේ data එකක් වෙන්න ඕනේ. අන්න ඒක තමයි මෙතනින් ගේන් කරන්නේ. අන්තිමට people කියද්දී වර්ග දෙකක් තියෙනවා. අපි දැනට මේක මකමු. නැත්නම් මම මේ සයිඩ් එකෙන් ලියන්න. peoples ලා වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි end users ලා කියන කට්ටියයි. මම මෙතනින් ලියන්න. end users අනිත් එක තමයි practitioners end users කියලා කියන්නේ normal users ලා අපි මම database එකක් handle කරන්නේ නැත්නම් මම ATM එකට ගිහිල්ලා මම සල්ලි නම් ගන්න යන්නේ මම end user කෙනෙක් මම ඒ product එකේ මේ ප්‍රතිලාභයක් තියෙන කෙනෙක් මිසක් මම ඒකේ මේ මොකද්ද management එකට ඇඟිල්ල ගහන්න යන්නේ නැහැ. ඒකට end user කියලා කියන්නේ normal people normal ඒකෙන් ප්‍රතිලාභය ගන්න කට්ටිය. practitioners ලා කියලා කියන්නේ ඔය database management system එක developers ලා එහෙම නැත්නම් තවද අපි කියනවා මේ network administrators ලා database manage කරන කට්ටිය. ඔන්න ඔය වගේ infrastructure IT infrastructures ලා. ඔන්න ඔය වගේ ඔය maintain කරන කට්ටිය තමයි මොකද්ද කියන්නේ practitioners. ඒකට වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි end users අනිත් තමයි practitioners. ඔන්න ඕක තමයි කතන්දරය. එතකොට මෙන්න මේවා මොකද්ද ආය පාරක් මේ ටික තමයි components of a database system එකේ components of a database system environment database system එක කියලා කියන්නේ environment එක කියලා කලින් කිව්වනේ database එකක් තියෙනවා database database එක handle කරන්න database management system එක ඊට පස්සේ එයත් එක්ක ගනුදෙනු කරන්න application එකක් තියෙනවා අපි ඒ application එක මොකටද තියෙන්නේ මාවයි අර database management system එක කොටින්ම කියන database එකත් එක්ක මාව connect කරලා ඒ data ටික retrieve කරන්න මම data දානවා නම් ඒ ටික දාන්න ඔන්න ඔය ටික තමයි ඒ ටික තිබුණේ එතකොට අන්න ඒකට අපි කියනවා environment එකක් කියලා. ඒ environment එකේ තියෙන components මොනවද කියන එක තමයි ආයෙ පාරක් බැලුවේ. ඒක තමයි අපිට මෙතනට ආයෙ පාරක් data කියන එක ආවෙත්. DBMS කියන කතන්දරේ application කතන්දරේ මේ කස්සට ආවෙත්. ඔන්න ඔය හේතු නිසා. ඒතකොට දැන් මම හිතනවා ඔයාලා පටලවා ගන්න නැතුව ඇති කියලා. කතන්දර දෙකයි කතන්දර කීපයයි තියෙන්නේ. එකක් තමයි අපි data ගැන ඉගෙන ගත්තා, information ගැන ඉගෙන ගත්තා. database ගැන ඉගෙන ගත්තා, database management system ගැන ඉගෙන ගත්තා. database system එක ගැන ඉගෙන ගත්තා. ඒ database system එකේ තියෙන ඒ database system එකේ components වල මේ අන්තර්ගතය මොකක්ද කියන එක තමයි මේ බැලුවේ අන්තිමට. තේරුණාද? එතකොට මෙන්න මේක peoples ලා වර්ග දෙක තමයි මෙන්න මෙතන තියෙන්නේ. simple කතන්දරේ. එතනින් a lot of things ඉවරයි.
අපි ඊළඟට යන්න තියෙනවා officially database ගැන ඉගෙන ගන්න. අනිත් එක ළමයි මේ බලමු අද පාස් පේපර් ඩිස්කස් කරන්න වෙයිද කියන එක දන්නේ නැහැ. මොකද මම ඊට අදාළ කොටස් ටික උගන්ලා ඉවර කරොත් තමයි පාස් පේපර් ඩිස්කස් කරන්න පුළුවන් වෙන්නේ. සහ ඊට අමතරව ටියුට්ස් ටිකක් තියෙනවා. I'll share them, not now, not today. I'll share them by next week. Okay. ටියුට්ස් ටිකක් තියෙනවා මෙන්න මේ වගේ. හරිද? එකක් තමයි පළවෙනි පාඩමට අදාළ ටියුට් එක. ඒක වැල් බයිලා නැහැ. කොටින්ම ෂෝට් නෝට් එකක් වගේ එකක් කියන්නේ it's completely study friendly. It's completely what fastly order බලන්න යන්න පුළුවන් එකක්. point wise කියනවා. ඊළඟට I'll share you something what මේ paper එකේ structure එක කොහොමද paper එකේ වැඩිපුරම අහලා තියෙන ප්‍රශ්න දැන් chapter wise නේ මම කිව්වේ chapters ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. දැන් මොනවද තියෙන එකක් නෑ මම දාලා තියන්නම්. මම පස්සේ මේක බලන්න. ඊළඟට තව දිනවා weight ගැන මම කියපු කතන්දරේ ටියුට් එකක් තියෙනවා මම ඒ ටිකක් දාන්නම්. ඒතකොට ඔයාලට තේරෙනවා මේ මොන chapter එකේ මොන කොටස් වලද වැඩිපුරම එන්න තියෙන්නේ. දැන් ඔක HTML වලට දාලා තේරුමක් නැහැ ළමයි. HTML කොහොමත් ඔක්කොම ටික වැදගත්. පළවෙනි පාඩම වැදගත් කිව්වා මේකේ tags ටික ඔක්කොම කොහෙන් හරි කරක්ටරක අහනවා. සාමාන්‍යයෙන් තියෙනවා මේ ටික තමයි වැඩිපුරම අහන්නේ කියලා. හැබැයි කොහොම ඇහුවත් මේ කියන්න බෑ ඊළඟ අවුරුද්දේ අහපු නැති එකක් ඊළඟ අවුරුද්දේ අහන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔයාලා සෙම් එක. ඒ නිසා HTML වල අපිට වෙබ් එකේ ඔය මාතලයක් ගන්න බෑ මේක තමයි වැදගත් කියලා. DBMS database වල අපිට කියන්න පුළුවන් හේතුව සමහර ඒවා තියෙනවා. දැන් මේ ඉගෙන ගත්ත ඒවා හරිම සිම්පල් දේවල්. ඕවා ප්‍රශ්නයක් අහන්න තරම් දෙයක් නෑ. දැන් මම මේ උගන්වපු ටික ඔයාලා ප්‍රශ්නයක් කරොත් ප්‍රශ්නයක් දෙකක් තමයි කරන්න පුළුවන්. ඒක මම නෑනේ. ඒ නිසා පොඩ්ඩක් කරලා බරපන්ති ප්‍රශ්න ටික කරමු. මේ බලමු අද tips everything. ඊළඟට දැන් ඔන්න තියෙනවා මෙච්චරලා ඉගෙන ගත්ත හැමදේම මම දැන් මට දැන් ප්‍රශ්නයක් එනවා මොකද්ද අනිත් අය නිදි නිසා මම ප්‍රශ්න අහන්නේ නැහැ මම අහුවොත් එහෙම මොකටද අපිට ඩේටාබේස් එකක් ඕනේ කියලා අහුවොත් මම උත්තර දෙන්නම් අපිට ඩේටාබේස් එකක් ඕන වෙනවා අර කලින් කියපු කතන්දර ටිකම තමයි ඉන්ෆර්මේෂන්ස් ගන්න එක වගේම related logically related data ටික එක තැනක තියාගන්න ඊට පස්සේ ඒවා අපිට extract කරලා එහෙම නැත්නම් retrieve කරලා අපිට informations ගන්න ඕන වගේ දේවල් වලට මට database අවශ්‍ය වෙනවා දැන් ඔය database අවශ්‍ය වෙද්දී අපි දැන් පොඩ්ඩක් කතා කරන්න යනවා database වල පරණ කතන්දරය ගැන evolution of databases කියලා කතන්දරයක් තියෙනවා evolution of database ගැන කතා කරොත් එහෙම මුලින්ම තිබුණා manual databases කියලා කතන්දරයක් manual databases කියලා ගත්තොත් එහෙම ඔයාලා දන්නවා දන්නවත් දන්නෙත් නැහැ මම දැකලා තියෙනවා ඔය මේ ඉස්කෝලේ තාම තියෙන්නේ ඔහොමනේ ඉස්කෝලවල තාම තියෙන්නේ manual database ඔයාලා අසීම ගන්න ගිහිල්ලා ඇතිනේ කොහොමද අසීම අරගෙන නැතිනේ අසීමයි තාම මොනවාද ඔයාලගේ දේවල් ටික ගන්න ගිහිල්ලා ඇති කොහොමද ඉස්කෝලේට ගියා උඩ ගිහින් ඇතිනේ දැන් සෙකන්ඩ් සෙම් එක නම් ඔව් හරි එතකොට කවුද මොන කොයි ඉස්කෝලේද මේ ඔයාලගේ ඩීටේල්ස් ටික කම්පියුටර් එකෙන් බලනවා අපි තුමු අපි ඉස්කෝලේ සාමාන්‍යයෙන් කරන දේක් තමයි ලයිබ්‍රරි එකේ බුක්ස් ලෙන්ඩ් කරලා තියෙනවද එහෙම නැත්නම් ලෙන්ඩ් කරලා
ආයි දීලා නැද්ද එහෙම නැත්නම් සල්ලි ගෙවන්න තියෙනවද ෆයින්ස් මොනවද තියෙනවද කියන මේ කියන එක බලනවා ලීව් වෙද්දි කොයි ඉස්කෝලේද ඔක කම්පියුටර් එකකින් බලලා කියන්නේ කම්පියුටර් එකකින් බලලා කියන්න නම් ලයිබ්‍රරි එකේ ඔක්කොටම කලින් සිස්ටම් එකක් තියෙන්න ඕනේ හැමදේටම කලින් ඒ සිස්ටම් එක කනෙක්ට් ලා තියෙන්න ඕනේ ඔෆිස් එකේ සිස්ටම් එකත් එක්ක ඒතකොට මම ගිහිල්ලා ස්ටුඩන්ට් ගේ ඉන්ඩෙක්ස් නම්බර් එක හරි ඇඩ්මිෂන් නම්බර් එක හරි ගහපුවම ස්ටුඩන්ට් ගේ කම්ප්ලීට් ඩීටේල්ස් එන්න ඕනේ ඒ වගේම ලයිබ්‍රරි කියන ටැබ් එක මේ ක්ලික් කරාම එයාගේ ලයිබ්‍රරි ඩීටේල්ස් ටික පෙන්නන්න ඕනේ එහෙනම් ඒ ටික පෙන්වන්න නම් අර සිස්ටම් එක මේ සිස්ටම් එකට ඉන්ටර්නෙට් කරලා තියෙන්න ඕනේ ඒ ඔක්කොම ඉන්ටර්නෙට් වෙන්න නම් එකම එක ඩේටාබේස් එකක් තියෙන්න ඕනේ මේකම හරි ෂෙයාර්ඩ් ඩේටාබේසස් ටිකක් තියෙන්න ඕනේ එතකොට තාම ස්කූල්ස් වලවත් ගොඩක් තැන්වල නැහැ හැබැයි ළමයි අගය කරන්න ඕනේ ගොඩක් ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට්ස් වල දැන් මම ගියා මොකද්ද මම ගියා කියනට ඔයාලත් දන්නවා ඇති අපි වාහන ආදායම් බලපත්‍ර ගන්න ඕනේ වාහන ආදායම් බලපත්‍ර කියලා කොටු කොලයක් තියෙන මැද්දේ රවුමක් තියෙන එකක් තියෙන vehicle revenue license කියලා කියන්නේ අර දුම් පරීක්ෂාව එහෙම කරලා ගන්න අන්න ඒක ගන්න අපිට අපොයින්ට්මන්ට් එකක් දාගෙන යන්න පුළුවන් ඒ විතර නෙමෙයි අපිට ඔන්ලයින් ඇප්ලයි කරලා ගන්නත් පුළුවන් ගෙදරටම එනවා ඒතර ඒක හොඳ නැද්ද ඒක හොඳයි ඊළඟට ඒකම තියෙනවා මොකද වාහන ආදායම් බලපත්‍රය මේ ඉස්සර නම් පොලිමේ ඉඳලා ඩොකියුමන්ට්ස් දීලා එන ආතල් ටිකක් තියෙනවා. ඔයාලා දන්නවනම් මේ කොහෙද මාලිගාවත්තේ එයාලගේ මේ හෙඩ් ඔෆිස් එක තියෙනවා. එතනට ගියාම ඔයාලා ඩ්‍රයිව් ත්‍රූ අරගෙන යන්න පුළුවන්. يعني වාහනේ යනවා අර මේ ඔයාලා මොකේද මේ ඩයින් මෝ වල එහෙම නැත්නම් පීසා හට් වල තව KFC වල දැකලාද අපි කියනවා ඩ්‍රයිව් ත්‍රූ කියලා එකක් තියෙනවා. එක පැත්තක ඕඩර් කරනවා අනිත් පැත්තෙන් අරන් යනවා. මේක ඕඩර් කරලා අරන් යන්න දෙයක් නැහැ. මොබයිල් ප්ලේස් එකක් තියෙනවා. අයිනක එතනින් vehicles වලට යන්න පුළුවන්. එතනින් ගියාම මෙතනින් කතා කරලා ඩොකියුමන්ට්ස් ටික දුන්නා වාහනේ ඉඳන් අනේ ගියා. හොඳයි. සිස්ටම් එක හොඳයි. එතන යා වැඩ කරනවා කියන්නේ කම්පියුටර් එකක් තියෙනවා. තව මොනවා? තව තියෙනවා හොඳම මේ කියන්නේ මම මේ කතා කරන්නේ මැනුවල් ඒවා ගැන නෙමෙයි. ඩෙවලොප් වෙච්ච ඒවා ගැන. මම ගැන කතා කරලා ඉමුද? හරි. ඊට කලින් කියන්නම්කො හයිවේ වල දැකලා තියෙනවද? හයිවේ වල ඔයාලා එන්ටර් වෙද්දී එක තැනක ටිකට් එකක් ගන්නවා. එක්සිට් එකදී ටිකට් එක වෙන්න සල්ලි ගෙවනවා. දැන් කොහොමද එතන යකෝ? එතන සම්බන්ධයක්. ඒතර එච්චර දුරකට එයාලගේ සිස්ටම් එක හොඳයි කියන එක තමයි මම මින් කරන්නේ. අන්න ඒ වගේ මම ඒකේ හිටියේ මේ එහෙම රජයේ ආයතන දැන් හොඳයි. ඉස්සර වගේ නෙමෙයි. හරිම එෆිෂියන්ට් අපේ ටයිම් එක ඉතුරුයි. වැඩ ටික ඉක්මනට කරගෙන යන්න පුළුවන්. මැනුවල් සිස්ටම්ස් කියලා කියන්නේ තාම බුක් එකක කොලයක ලියාගෙන කොළවල ලියලා ෆයිල්ස් වල ගහගෙන තාම ලියලා වෙන වෙනම ෆයිල්ස් තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අර මම කලින් කිව්වනේ මම ඉස්කෝලේට එන යන වෙලාව. දැන් ඕකම හිතන්නකෝ. දැන් හැබැයි ස්කූල්ස් වල නම් ෆින්ගර්ප්‍රින්ට් එක තියෙනවා බොහොමයක් ස්කූල්ස් වල. හිතන්නකෝ අදටත් මොකක් හරි ස්කූල් එකක මේ ලියන්න නම් තියෙන්නේ ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකක් නැහැ කියලා. එතකොට මොකද්ද වෙන්නේ? උදේට යනවා ලියනවා දවල්ට මේ හවසට යද්දි ආයෙ ලියලා එනවා. දැන් ඔය කම්පැනි එකක මේ හරි ඒ වගේම සැලරිත් යාලා හදන්නේ ඒ කියන්නේ පේපර්ස් වල තාම ඔක්කොම ෆයිල් කරලා තියෙනවා. දැන් හිතන්නකෝ ඔය කම්පැනි රූල් එකක් ගෙනාවොත් එහෙම මෙයා විනාඩියක් පරක් වෙලා આવොත් එහෙම මේ මෙයාගේ සල්ලි කපනවා මෙයා වේලාසින් ගියොත් සල්ලි කපනවා නිවාඩු වලට නෝපේ දාන්න ඕනේ අරකයි මේකයි මේ සල්ලි ගෙවන්න හොඳ නෑ කියලා. දැන් රූල් එකක් ගෙනාවොත් එහෙම දැන් මොකද්ද වෙන්නේ? කරන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? සිම්පල්. ඒ මනුස්සයා තාත් ආවේ නැත්තම් මුගේ යාළුවෙක්ට කියනවා අඩෝ මගේ නමක මේ නමයි එම්ප්ලොයි නම්බර් එකයි දීලා ලයින් ගන්න. අපි කැම්පස් වල කරන්නේ. සිම්පල්. ඒතර තාම මොනවද කරන්නේ? වැඩට පරක් වෙලා යනවා නම් මම එදාට පරක් වෙලා යනවා නම් මොකද කරන්නේ? මම කියනවා වෙලාසින් ගියපෙක් නැති අනෙක්කට හරි කියනවා මගේ නමත් තියලා සයින් එකක් ගන්න. සයින් එක ගහන ලොකඩ නැහැ. කවුරුත් ඔයගොල්ලෝ බලන්නේ නැහැ. මමද කියලා මම සයින් එක අයිඩෙන්ටිෆයි කරගන්න. මමද කියන්නේ මගේ සයින් එක මමද කියලා යාළුවෙක් දිගා අයිඩෙන්ටිෆයි කරගන්න කොහොමද? අයිඩෙන්ටිෆයි කරගන්න විදිහක් නැහැ. දැන් තව හිතමුකෝ. දැන් ඔය වැඩ කරන වෙලාවෙදී එළියට යනවා. දැන් එළියට යද්දී අඩු ගන්න සිස්ටම් එකක්වත් නැත්තම් මෙයා කාටද කොහරි ෆින්ගර්ප්‍රින්ට් එකක් තියලා හරි මොකක් හරි පංච් කරලා හරි යන්න ඕනේ නැහැ. මෙයා ගියා එයාගේ වැඩේ කරලා ආවා. අදදී මොකක් හරි මීටින් එකක් තිබ්බොත් අහු වෙනවා නේද? වෙන මේ අහු වෙන විදිහුත් නැහැ. අන්න ඒ වගේ මැනුවල් සිස්ටම්ස් තියෙන එක හරිම අවුල්. හරිම මොකද කියන්නේ අපි ප්‍රාථමිකයි. එතකොට මෙයාගේ ගොඩාක් අවුල් තියෙනවා. දැන් මම ඔය කියපු අවුල් වලට ඇරෙන්න තව අවුල් ගත්තොත් එහෙම මම කිව්වනේ සැලරිස් වලට වෙනම
fingerprint එක එහෙම නැත්නම් අපි in and out වලට වෙනම database එකක් තියෙනවා books තියෙනවා books maintain කරනවා තව අපි ගත්තොත් එහෙම අපේ performance එකට books maintain කරන්නේ නැහැ හැබැයි මම උදාහරණයක් කියනවා performance එකට books maintain කරනවා තව ගත්තොත් එහෙම මම කියන්නේ company එක හරිද performance එක මේ මාසේ කොච්චර perform කරලා තියෙනවද ඊළඟ මාසේ කොච්චර perform කරලා තියෙනවද අන්න එහෙම කියලා performance එකට වෙනම file එකක් තියෙනවා අපි තව හිතමු නිවාඩු වලට වෙනම ෆයිල් එකක් තියෙනවා. කොහොමම කියලා මේ එක එක දේවල් වලට එක එක ෆයිල්ස් තියෙනවා කියලා හිතමු. දැන් ඔය ෆයිල්ස් වල මගේ නම හැම ෆයිල් එකකම තියෙනවා. මගේ නම හැම ෆයිල් එකකම තියෙනවා. ඊට පස්සේ මගේ විස්තර තියෙන තව ෆයිල් එකක් මගේ විස්තර නෙමෙයි හැමෝගේ විස්තර තියෙන ෆයිල් එකක් පර්සනල් ඩේටා තියෙන ෆයිල් එකක් තියෙනවා කියලා. දැන් අපි උදාහරණයකට හිතමු මම අර පර්සනල් ඩේටා මම කම්පැනි එකට යන දවසේ පළවෙනිම දවසේ මම කම්පැනි එකට ඉන්ෆෝම් කරන්නේ මම කොහෙන්ද මම කියනවා මම රම්බුක්කනේ හරි පස්සේ ඔන්න දැන් හරි යාගේ ඩේටාබේස් එකේ නැත්නම් මේ පොතේ යාළුවෙන් තියෙන රම්බුක්කනේ ඊට පස්සේ ඔන්න කාලයක් ගියාට පස්සේ තාම කරමු වෙලා අපි හිතමු තව ඩේටාබේස් එකක් කරලා තාම මැනුවල් එකක් ඇඩ් කරනවා අපි හිතමු කරි මොකද අර මම කිව්වේ පරක් වෙලා එනවා වෙලාසින් ආවා සීන් එක මේ සල්ලි කපනවා කියලා අන්න එහෙම එකකට ෆයිල් එකක් ඇඩ් කරනවා එහෙම නැත්නම් බුක් එකක් ඇඩ් කරනවා දැන් ඒ බුක් එක ඇඩ් කරාම මගෙන් අහනවා ඔයා කොහෙන්ද ඉන්නේ මම කියනවා දැන් මම ඉන්නේ ගාල්ලේ දැන් එතන එක ඩීටේල් එකක් මෙතන තව ඩීටේල් එකක් දැන් මොකෙක් හරි ඇවිල්ලා පොත් දෙක කරලා බැලුවොත් එහෙම දැන් ඌ අහනවා දැන් මූ ගමුක් කරේද මූ ගාල්ලේ ඉන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ අන්න ඒ වගේ මේ එකම ඩේටා එක තැන් කීපයක තියෙන්න පුළුවන් අර මම කිව්වනේ මගේ නම මේ ෆයිල් එකේ හැම ෆයිල් එකෙම තියෙන්න බෑ මම මේ කම්පැනි එකේ එම්ප්ලොයි කෙනෙක් නම් ඒතර මේ ෆයිල් එකේ තියෙනවා මේ ෆයිල් එකේ තියෙනවා සැලරි ෆයිල් එකේ තියෙනවා ලේට් ලන ෆයිල් එකේ තියෙනවා හැම එකකින් ඉඩ අපරාධ මේ වේස්ටේජ් ඔෆ් ස්ටෝරේජ් ප්‍රශ්නය පොත් ස්ටෝරේජ් කියන්නේ පොත් අපරාධනේ පොත් අපරාධ කියන්නේ ඉඩ නිකන් යනවනේ ඊළඟට එක එක තැන්වල එක එක જાතියේ විස්තර මම රමුක්කල ඉන්නවා කියයි මම ගාල්ලේ ඉන්නවා කියයි මම නැහැ කියයි මම මැරිලා කියයි ඔය සමහර තියෙන්නේ මේ සමහර පණ පිටින් ඉන්නේ ඩෙත් සර්ටිෆිකේට් අරගන්න සිම්පල් එතකොට ඔන්න ඔහොම ප්‍රශ්න තිබුණා මැනුවල් ඩේටාබේස් වල මෙහෙම ප්‍රශ්න තිබුණට ඊළඟට එන්නේ ෆයිල් බේස් සිස්ටම් එකක් හරිද ෆයිල් බේස් සිස්ටම් එකක් එන්නේ කොහොමද ෆයිල් බේස් සිස්ටම් එකක් තමයි ඊළඟට එන්නේ දැන් ෆයිල් බේස්ඩ් සිස්ටම් එකක් කියලා කිව්වහම මොකද ඔයාලට හිතෙන්නේ ෆයිල් බේස්ඩ් සිස්ටම් එකක් කියලා කිව්වම ඔයාලට හිතෙනවා නැත්තේ මේ අරක පොතේ ලියුවා නම් මේක ෆයිල් වල දාලා තියෙනවා නෑ එහෙම සීන් එකක් නෙමෙයි ෆයිල් බේස්ඩ් සිස්ටම් කියලා කියන්නේ සිම්ප්ලි අපි කම්පියුටර් එකක තමයි මේවා වෙන්ට කරන්නේ හැබැයි still it's not a proper DBMS ඒක අපි යූස් කරනවා අපි ඉස්සර යූස් කරා Excel එහෙම ලොකටම යූස් කරා මේ data වලට Excel වගේ softwares යූස් කරගෙන මොකද කරන්නේ data store කරගන්න එහෙම නැත්නම් අර database management system එකම ආයි අපි කරනවා මේ file based system එකක් යූස් කරගෙන දැන් ඒකෙත් දැන් මගෙන් අහුවොත් එහෙම සර් Excel එකේ ප්‍රශ්න නැහැනේ Excel එක හොඳට manage කරගන්න පුළුවන් නේ Excel is a good software දැනට හැබැයි ඉස්සරනේ අර අපිට අර sheets එකම interconnect කරගන්න පොඩි ප්‍රශ්න තිබුණා දැන් ආයේ දැන් මෙහෙම ප්‍රශ්නක් තියෙනවා මේ හිතමුකෝ දැන් කොච්චර එයා හොඳ වුණත් එයාට බෑ දැන් මෙහෙම ගත්තොත් එහෙම මම කියන්නම් Excel එකේම මම දානවා අර මම කියපු ටේබල් සෙට් එක ෆයිල් සෙට් එක මගේ තිබ්බ ෆයිල් සෙට් එක මම Excel එකේ දානවා සැලරි එකයි in and out එකයි ඊට පස්සේ leave තව salary deduction so කියලා දැන් ඔහොම දැම්මත් හිතමුකෝ end of the day මම ගිහිල්ලා Excel එකේ ඒක අදරත් කරන්න Excel එකේ link කරලා දෙනවා හරියට link කරලා දෙනවා ඕක පිස්සු ගියොත් එහෙම ආයෙ ඔක්කොම පිස්සුනවා මම ගිහිල්ලා මේ සැලරි හදද්දි කිව්වොත් එහෙම අනේ මට මෙයාගේ ටයිමින් ගැප් එක එහෙම නැත්නම් ටයිමින් ඩිෆරන්ස් එක කීයද ගිහිල්ලා තියෙන්නේ කොච්චර වෙලාද ගිහිල්ලා තියෙනවා මෑගේ ඩිඩක්ට් කරන්න ඕනේ කොච්චරද කියලා මෑගෙන් අහුවොත් එහෙම උටේ කියන්න බෑ අනේ ප්‍රශ්නයක් තියෙනවා අන්න ඒ නිසා මෙයාවත් කපා හරිනවා හරිද අන්තිමට එනවා ඔන්න දැන් තමයි එන්නේ කවුද database management system කියන එක අපි ඊට කලින් ඉගෙන ගන්න තියෙනවා
මෙන්න මෙහෙම කතන්දරයක්. ඊළඟට ඉගෙන ගන්න තියෙනවා මේ දෙන්නට පස්සේ තමයි database management system එක කියලා කියන එක එන්නේ කරලියට. කරලියට ආවට කරලියට එන්නේ ඇයි කියන ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඊළඟට කතා කරන්න තියෙනවා problems of file based systems. File based systems. හරි. එතකොට මේක අපිට කතා කරන්න තියෙනවා problems 6ක් විතර තියෙනවා කතා කරන්න. අපි ඒ ටික ඊළඟ දවසේ කතා කරමු. හේතුව අපි ඒ ටිකත් කතා කරලා අපිට පුළුවන් ඔයාලට ෆස්ට් චැප්ටර් එකේ තියෙනවා database වල 1.1 1.2 1.3 කියලා කොටස් තුනක්. ඒතර පළවෙනි පාඩමේ ලොකුට අහන්න කිව්වට ඒකේ තියෙනවා ආකිටෙක්චර් කතන්දරයක් මේ ඊළඟ දවසේ ආකිටෙක්චර්ස් ANSI ස්පාර්ක් කියලා කතන්දර දෙකක් තියෙනවා. ඔන්න ඔය ඒ කතන්දර අහන්න බෑ. මෙන්න මේ පළවෙනි පාඩම වැදගත් නැහැ කිව්වට මෙයා තමයි ලොකුට වැදගත් නැත්තේ. මේ 1.2 කියන එක වැදගත්. එතකොට මම ඊළඟ දවසේ problems ටික කතා කරලා ඒක කතන්දර ටිකක් කතා කරලා අපි 1.2 කියන එකට යමු. ඒ ටිකත් කරලාම අපි ASCII මොකද ANSI Spark කියන ආකිටෙක්චර්ස් ගැන කතා කරාට පස්සේ papers තියෙනවා කරන්න අපි ඊට පස්සේ කරමු. එහෙනම් පුතේ මම අද නවත්තනවා. good night හැමෝටම අපි ඊළඟ session එකෙන්